මේ ගොඩක් අය කියනවනේ මේ ෆින්ලන්තේ දැන් මම ලංකාවේ ඉන්නකොටත් මෙහෙ එන්න කලිනුත් මම අහපු දා මෙහෙ මේ එක්සෑම් නැහැ කියන එක. ළමයින්ට විභාග නැති රටක් කියලා. ඒක ඇත්තද? විභාග නෑ කියලාම කියන්න බෑ. විභාග තියෙනවා. ඒ කියන්නේ අපේ වගේ අර මේ ලොකු ඒ කියන්නේ ලොකු කරිකියුලම් එකේ ලොකු පරාසයක් එකතු කරලා විභාග දෙන්නේ නෑ. අයිබෝන් මේ පිළිගන්නවා ෆින්ලන්ඩ්ස් නම්බර් 1 සිංහල පොඩ්කාස්ට් එකට. ඉතින් මේ අද වල බලන්න ඇති අද ඉන්නවා අමුත් එක්ක අපිත් එක්ක අපේ පොඩ්කාස්ට් ගෙස් කෙනෙක් ඉන්නවා අපිට අද. ඊට කලින් අද මාතෘකාව ගැන කතා කරන්න කලින් සහ මේ අක්කා කවුද කියන එක කතා කරන්න කලින් අපි මුලින්ම කතා කරන පොඩ අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා කියන්න. අපිට දැන් ඉන්නවා කවුද ඉන්නේ මේ ස්පොන්සර්ස්ලා ඉන්නවා. ඉතින් අපේ මේන් ස්පොන්සර් දාරා ඔටෝ පාර්ට්ස් ලංකාවේ ජෙනුයින් ඔටෝ පාර්ට්ස් ගන්න ඕන නම් යන්න තියෙන හොඳම තැන චතුරයක්ගේ දාරා ඔටෝ පාර්ට්ස් හරිද? ලංකාවට ගිහලා යන්න ඕන. හරි. මේ ඉතින් මෙහෙගේ ඉන්දියන් ජැපනීස් ඇමරිකන් යුරෝපියන් ඕන வாகනයක් කොරියන් ඕන வாகනයක පාර්ට්ස් තියෙනවා. කරන් තියෙන සරල දෙයයි යන්න ඕනේ නැහැ. 077 940 51 90 077 940 51 90 කියන මේ නම්බරේට පොඩි WhatsApp එකක් දාන්න ඔයාලට ඕන වාහනේ පාර්ට්ස් ගැන කියලා. ඔයාලට ඉක්මනට අඩු සාධාරණ ගානකට අඩු ගණන් නෙමෙයි අඩු කිව්වොත් බාල වෙන්න පුළුවන්. සාධාරණ ගානට ක්වොලිටි බඩු ගන්න පුළුවන්. හරි ඊළඟට අපේ ඉන්නවා තව එකක් තමයි මම ඊළඟ අපේ මේ ස්පොන්සර් මේ චතුරාර්යකේ මේ ෆිනිෂ් පුළුවන්ද? තරමක් පුළුවන් ඉතින්. ඔව් තරමක් පුළුවන්. ඉතින් දැන් මම ඇවිල්ලා අවුරුදු දෙකක් තාම මුල මිනා පුහුණු සුවමයා වහන් මින ඔපෙස් කෙලින් සුවමයා කියලා මට කියන්න පුළුවන්. ඉතින් අර ඔයාලටත් ෆින්ලන්ඩ් ඉඳන් ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් වලට එන්න ඉන්න අයට සහ මෙහෙට අවුල්දෙන් ආපු අයට සහ ඇවිල්ලා ඉන්න අයට ඔයාලට ෆිනිෂ් බැයි නම් ෆිනිෂ් බේසික් ඉගෙන ගන්න පුළුවන් හොඳ කෝස් එකක් ගැන අපි ඔයාලට රෙකමන්ඩ් කරන්න යන්නේ. හොඳම දේ තමයි අපි මෙහෙ ඇවිල්ලා ෆිනිෂ් ඉගෙන ගන්නකොට අපි මෙහෙ ටීචර්ස්ලා ගාවට නේ ගියේ. හැබැයි ඔයාලට ලංකාවේ සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් ෆිනිෂ්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි මෙන්න මේ සර්ට කන්ටැක්ට් කරගන්න ෆිනිෂ් ඔන්ලයින් කෝස් එකක් තියෙනවා පබාෂ් ප්‍රියංකර සර්ගේ. ඉතින් ඒ වගේම ඔයාලට කියනවනේ මේ කෝස් එකට ජොයින් වෙනකොට ඔයාලා අපේ ෆෑන් කෙනෙක් නම් අපේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා පොඩි ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. පොඩි නෙමෙයි ලොකු ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් කරන් තියෙන්නේ මෙන්න මේ නම්බරේට 070 269 0584 070 269 0584 කියන මේ නම්බරේට පොඩි WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාගේ මම කෝස් එක ජොයින් වෙන්න කැමතියි කියලා. ඒ එක්කම මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යුරෝපා EUROPA කියන ප්‍රොමෝ කෝඩ් එකත් WhatsApp එකට දාන්න. එතකොට සර් දැනගන්නවා අපෙන් ආපු අපේ ෆෑන් කෙනෙක් කියලා. ඉතින් ඔයාලට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකට කෝස් එක ඔයාලට ගන්න පුළුවන් ඔන්ලයින් කෝස් එකක්. highly recommended. හරි. ඔන්නව තමයි අපේ ඇඩ් ටික. එහෙනම් අද අපි යමු චතුරයක්ගේ මාතෘකාවට. ඉතින් පිළිගන්නවා අපේ චතුරයක්ව මේ චතුර සෙනවිරත්න අයිබුවන්. ඉතින් අක්කේ මේ අද අපි කතා කරන්න යන්නේ ලෝකේ හොඳම පාසල් අධ්‍යාපනය ගැන. ඉතින් සමහර අය කියනවා නෑ ලෝකේ හොඳම පාසල් අධ්‍යාපනය තියෙන සිංගප්පූරුවේ ඇමරිකාවේ කියලා. ඒත් ගොඩක් රෑන්කින් වල මාත් මේ ළඟදී බැලුවා මේ හොඳම පාසල් අධ්‍යාපනය කියන තැනට තියෙන්නේ ෆින්ලන්ඩ් තමයි Google එකේ ගැහුවත් උඩම තියෙන්නේ. ඉතින් අපි දැන් ජීවත් වෙන රටේ තියෙන පාසල් අධ්‍යාපනය ඉතින් මේ දුකයි අපිට මේ අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනය තිබෙන අපි ලංකාවෙන් පාසල් අධ්‍යාපනය අරන් හැබැයි දැන් මෙහෙට ඉන්න අර පොඩි ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ දැන් මෙහෙ දැන් ඔයාගෙත් ඉන්නවනේ. ඔව් මගේ ඉන්නවා අවුරුදු 10යි එක්කෙනෙක් අනිත් එක්කෙනා අවුරුදු 12යි. ඉතින් මේ චතුරයක්කව මේකට මම එන්න කිව්වේ හේතුව තමයි චතුරයක්ක ලංකාවේ හිටපු ටීචර් කෙනෙක් අවුරුදු කීයක්ද දැක්කේ ඉස්කෝලේ උගන්ලා? අවුරුදු 9ක්. අවුරුදු 9ක් උගන්වපු ටීචර් කෙනෙක් තමයි මේ ඉන්නේ. O level D level? A level. A level. මම දැක්ක සබ්ජෙක්ට් engineering technology. ඔව් ආන්න ටෙක් කරපු ටීචර් කෙනෙක් ඉන්නේ. ඉතින් අර මේ මට අර මේ චතුරයක්ක දැක්කම අර අපේ ටීචර්ස්ලා මතක් වෙනවා පරණ අර විනයබාර ටීචර් කෙනෙක් හිටියා ඔයා වගේමයි මේ කොණ්ඩ කපනවා. එහෙම කොණ්ඩ කපුවද? කොණ්ඩේ නම් කැපුවේ නැහැ. කයිස් මේ ෆෝල්ඩ් බැලුවද? ෆෝල්ඩ් නම් බැලුවා. ෆෝල්ඩ් බැලුවා. ගවුම් එහෙම ඔයාලගේ මික්ස් එකක්ද? මික්ස් එක. මික්ස් එක. ගවුම් අර වාටිය දික් කරනවනේ. ඇයි බං සමහර පත්තර අලවනවා. පත්තරද මොනවද අලවනවා නේ? නැද්ද? නෑ එහෙම අලවන. පත්තර නම් ඇලෙුවේ නෑ. සමහර ඉතින් අර කලිසම් නම් පිරිමි ළමයි අර ගහනවනේ කලිසම යටින් ෆෝල්ට් එක අඩු වෙන්න ඒවනම් ඒවා ගලවනවා. අපි ගලවන්නේ ඒගොල්ලන්ටම ගලවන්න කියලා. එයාලට කියනවා ප්‍රිෆෙක්ට්ලා ඉන්නවනේ. ඔව් ඒගොල්ලන්ට ගලවන්න කියනවා. ඉතින් ගවුම් කොට නම් වාටි ගලවන්න කියනවා. නියපොතු කපන්න කියනවා. ඉතින් ඒවා කියනවා ඉතින්.
ඔව් දැන් මේ මාතෘකාව මේ පාසල් ෆින්ලන්තයේ පාසල් අධ්‍යාපනය ගැන කතා කරන්න ගත්තේ මොකද හේතුව දැන් ලංකාවේ මේ දවස්වල මේ අලුත් රජයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්න යනවා. ඒකට පොඩි කේසුත් තියෙනවා. ඒකේ ඔය ළමයින්ට දඬුවම් දීම, ගුරුවරු ගහන එකට ඒකටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ නව සංශෝධනය ටිකක් හොඳ ප්‍රොඩක්ටිව් එකක් වෙන්න කියලා. ඉතින් අද අපි මාතෘකාවට එමු මේ ෆින්ලන්තයේ පාසල් අධ්‍යාපනය ගැන කතා කරන්න කලින් මම වගේ ප්‍රශ්නයක් අහනවා. ඔයාට ෆින්ලන්තේ දැන් ඔයා ඉගෙනගෙන නැහැ. හැබැයි ඔයාගේ ළමයි ඇවිල්ලා කියනවානේ මෙහි අධ්‍යාපනය කරන මෙහි ඉස්කෝල වලට ළමයි යනවනේ. ඔයාට කොහොමද දැන් ඔයා ලංකාවේ ටීචර් කෙනෙක් විදිහට ඔයාට කොහොමද දැනෙන්නේ මෙහි පාසල් අධ්‍යාපනය? එක වචනෙන් කියන්න පුළුවන්. මෙහි පාසල් අධ්‍යාපනය ඉතින් ගොඩක් අර ෆ්‍රීඩම් තියෙනවා. ඒ කියන්නේ නිදහස ඉගෙන ගන්න. නිදහසේ ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක ස්ට්‍රෙස් ෆ්‍රී. ඒ කියන්නේ පේරන්ට්ස්ලටයි ළමයින්ටයි දෙගොල්ලන්ට. ඒ කියන්නේ දැන් අපේ තියෙන ලංකාවේ තියෙන ප්‍රශ්න තමයි අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරන ගාම හවස් වෙලා ඔහොම ටියුෂන් යනවා. ටියුෂන් ගිහිල්ලා හවස 7-8 ඊට පස්සේ දැන් එකේ නම් 5 ළමයි ඉන්නේ 2 වසරේ නම් ඌ ලෑස්ති වෙන්න ඕන 5 ශිෂ්‍යත්වයට. ඊට පස්සේ 5 ඉවරනාට පස්සේ ආයෙ 6-7 ඕ ලෙවල් වල ලෑස්ති වෙන්න ඕන. ඒත් දැන් ප්‍රශ්න තියෙන්නේ ඒ විතර නෙමෙයි හැම මාස 3කට සැරයක්ම 3-4ක සැරයක්ම ඉස්කෝලේ වාර විභාග තියෙනවා. වාර විභාග 3ක් තියෙනවා. ඒකෙන් වෙනිය තෝරනවා. වෙනිය තෝරලා ගුරු දෙගොඩ ඇසීමේදී ප්‍රගති වාර්තාව ළමයාගේ අතර නෙමේ දෙමාපියන්ගේ අතට දෙනවා ළමයාටත් බැලලා. එහෙම සාම ලංකා අධ්‍යාපන අපි. හැබැයි මෙහෙ එහෙම නෑනේ. මෙහෙ එහෙම නෑ. මෙහෙ ඇත්තටම මේ ගොඩක්ම අර එක්සෑම් බේස් ඇසස්මන්ට්ස් නෙමේ තියෙන්නේ. මේ පොඩ්ඩක් චුට්ටක් ගැන සමාවෙන්න බාධා කරාට මේ ගොඩක් අය කියනවානේ මේ ෆින්ලන්තේ දැන් මම ලංකාවේ ඉන්නකොටත් මෙහෙ ඉන්න කලිනුත් මම අහපුවා තමයි මෙහෙ මේ එක්සෑම් නෑ කියන එක. ළමයින්ට විභාග නැති රටක් කියලා. ඒක ඇත්තද? විභාග නෑ කියලම කියන්න බෑ. විභාග තියෙනවා. ඒ කියන්නේ අපේ වගේ අර මේ ලොකු කරිකියුම් එකේ ලොකු පරාසයක් එකතු කරලා විභාග දෙන්නේ නෑ මේගොල්ලන්. ඒ කියන්නේ සෙක්ෂන් වයිස් තමයි දෙන්නේ. ඒ කියන්නේ දැන් මැත්ස් වල නම් ඒගොල්ලන්ට අපි හිතමුකෝ බෙදීම ඉගන්වුවයි කියලා. ඒ බෙදීම ඉගන්වුවා නම් ඒ බෙදීම කියන කොටසෙන් තමයි ටෙස්ට් එක දෙන්නේ. හරියට අපේ මන්ත්ලි ටෙස්ට් එකක් වගේ. අර අපේ තියෙන මාසික කීම් කියලා. අන්න මාසිකයි මන්ත්ලි ටෙස්ට් කියලා තියෙන ඒ වගේ. හැබැයි ඒක හොඳයි නේ. ඔව් එතකොට ළමයාට ලොකු ලෝඩ් එකක් එන්නේ නැහැනේ. දැන් අපේ වාර විභාගයක් කිව්වහම මාස 3ක්ම උගන්වපු ඒවා ළමයා ඔළුවේ තියාගෙන ඒක කරන්න එපා. අනිත් එක මේගොල්ලන්ගේ ඇසෙස්මන්ට් වල තියෙනවා මේ ඒ කියන්නේ ඒගොල්ලෝ අර එක්සෑම් බේස් එකක් හරි ටෙස්ට් එකක් දීලාම ඇසෙස් කරන්න කියලා එකක් නෑ මේගොල්ලෝ. මොකද මම ඒක මේ පර්සනලි ටීචර්ස්ලාගෙන් අහලා තියෙනවා මෙහි ටීචර්ස්ලාගෙන් පේරන්ට්ස් මීටින් වලදී. ඒ කියන්නේ කියනකො එතකොට එයාලා කියන්නේ ඒක දැන් ඇත්තටම හැබැයි මැත්ස් වගේ සබ්ජෙක්ට් එකකට නම් ටෙස්ට් එකක් දෙනවා. නැත්නම් ඉතින් මැත්ස් වල බෑනේ. නමුත් වෙන අනිත් සබ්ජෙක්ට් වල දැන් අපි තුමු ලැන්ග්වේජ් එකක් හරි වෙන සබ්ජෙක්ට් ඉතිහාසය එතකොට තව පරිසරය වගේ ඒවා තියෙනවනේ. ඒවා ළමයින් පරිසරය ඉතිහාසය වගේ නැතුව ඉතින් ඔබ හිතුවද මේ ළමයි මොනවද ඉගෙන ගන්න? ඔව් ඒවත් ඇති ඉතිහාසය. පරිසරය කියන්නේ ඉතින් විද්‍යාව තමයි. අර පොඩි වයසට ප්‍රයිමරි වලට පරිසරයනේ. එතකොට මේ එයාලා එතකොට ඒක මේ ඉවැලුවේට් කරන එක ක්‍රම තියෙනවා. එතකොට සමහර වෙලාවට ගෲප් වර්ක් එකක් දීලා සමහර වෙලාවට පොඩි ඇක්ටිවිටි එකක් දීලා ඒ වගේ තමයි ඉවැලුවේට් කරන්නේ. එතකොට ඒක අර ටෙස්ට් එකක් දීලා පේපර් එක ලියලාම ඉවැලුවේට් කරනවා කියලා එකක් මෙහෙ නැහැ ඇත්තටම. එතකොට ඉතින් සමහර ඒ කියන්නේ සමහර පාඩම් ටෙස්ට් එක දෙනවා සමහර ඒවා දෙන්නේ නැහැ. සමහර දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර හැමදාම අර අපි දැන් දන්නවා අපි ඉස්කෝලේ වාරයක අලුත් වාරයකට ගියාම අපි දන්නවා තව මාස 2-3කින් මේ අපිට වාර විභාගයක් තියෙනවා. ඉතින් ගුරුවරුත් හැමදේම වාර විභාගයට කලින් සිලබස් එක කවර් කරනවා. මේ කොටස කවර් කරන්න ඕන වාර විභාගයට. අපි ඒ ස්ට්‍රෙස් එකනේ පාඩම් කරන්නේ. අපි ඒකනේ වැඩ කරන්නේ. ඒ අනික අපිට තියෙනවා තරඟයක්. ඉස්කෝලේ තරඟයක් තියෙනවා. දැන් අපි පන්තියේ වෙනිය වෙන්න ඕන. මේ ගිය පළවෙනිය වෙන එක හැමදෙස්සම උගේ එක වෙන ස්ථානේ රැක ගන්න ඕන. අන්තිම පුළුවන් තරම් හැමදාම අන්තිම ඉන්නත් බෑ. ඌ ටිකක් ඉස්සරහට එන්න ඕන. දැන් ඒ ස්ට්‍රෙස් එකෙන් හැමදාම ඉන්නේ. හැබැයි මෙහෙම තියෙනවද? වෙනිය දෙන නෑ මෙහෙම නෑ. ග්‍රේඩ්ස් රෑන්කින් නෑ. ග්‍රේඩ්ස් දෙනවා. ඒ කියන්නේ දැන් ඒකේ ග්‍රේඩ් දෙනවා. ඉතින් 10න් තමයි දෙන්නේ. එතකොට 10න් 1 3 4 5 6 7 එහෙම දෙනවා. හැබැයි ග්‍රේඩ් 4 5 වලට වඩා අඩු නම් ඇත්තටම මේගොල්ලෝ කන්සිඩර් කරන්නේ ඒක එයා වීක් කියලා මේ සබ්ජෙක්ට් එකට.
එතකොට ග්‍රේඩ් එක 5ට වැඩිය වැඩි නම් ඒකෙත් ඉතින් තියෙනවා එක්සලන්ට්. දැන් අපේ වගේම තියෙනවා very good good එහෙම කියලා තියෙනවා. එතකොට නමුත් වෙනියා දෙන්නේ නැහැ. ඔව්. අනිත් එක සමහර වෙලාවට එක්කෙනෙක්ගේ ග්‍රේඩ් එකක් අනිත් කෙනා දන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ අර කොමන් ඇසම්බලි එක දෙන්නේ නැහැ. නෑ එහෙම දෙන්නේ නැහැ. අර තමන්ට ප්‍රයිවට්ලි තමා දෙන්නේ සහ දෙමාපියන් දැනගත්තාම ඇති එහෙමද? ඔව් දැන් පේරන්ට්ස් මීටින් එක වුණත් තියන්නේ මේ ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි තියන්නේ. ඒ කියන්නේ දැන් මගේ ළමයින්ට මං විතරයි. මායි ටීචර්ලා දෙන්නෙක් හරි මායි එහෙම ළමයි ඉන්නවා. ඒකේ ළමයි කියන්නේ මගේ ළමයි ඔයාගේ ළමයි දෙන්නයි ඔයයි කියලා මායි ටීචර්ස්ලයි. එතකොට නැතුව එළියට දාලා කියනවා. ඉතින් මට තියෙනවා මේ අත්දැකීම. ඒ කියන්නේ මම පන්තියේ මම හොඳ බ්‍රයිට් හරිද? මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. නෑ ඒ කියන්නේ මම පන්තියේ 1 2 3 4 ඉන්න try කරන හැමදේසෙම මොකද අපේ අම්මා මාර විදියට මගේ වෙනිය ගැන හිතනවා. ඉතින් මම කොච්චර ස්ට්‍රෙස් වෙනවද කියන්නේ සමහරවිට මම වාර විභාගේ 3 පැන්න 1 2 3 4 නැත්තම් 4 මම එකපාරක් 9 වසරේදී 7 වුණා පන්ති. මම කොච්චරද කිව්වොත් මට මම අම්මට දෙමාපිය රැස්වීම කිව්වේ නෑ. මම අම්මට බොරුවක් කිව්වා දෙමාපිය රැස්වීම නෑ කියලා. මම මගේ ප්‍රගති වාර්තාව 7 කියන එක 2 කරා කියන්නකෝ. ඔව්. දැන් ඉස්කෝලේ දෙමාපිය රැස්වීම තිබ්බොත් අනිවාර්යෙන් ටීචර් කියනවානේ මෙයා 7 කියලා. හැමෝටම කියනවානේ. වෙනිය එකේ ඉඳන් දෙන්නේ. 1 එන්න නිශානී 2 සඳනී 3 රේණුකා එහෙම තමයි කියන්නේ. එහෙම කියනකොට දැන් අපේ අම්මට අපේ අම්මගේ අපේ දෙමාපියෝ ඉතින් අර දැන් මොකද අපි දන්නවා අපි ලංකාවේ අධ්‍යාපනය නැත්තම් අපිට ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අපිට ඇත්තම වත්කමක් සහ අපිට ගොඩ යන දින එකම මාර්ගයේ ගොඩක් වෙලාට අධ්‍යාපනයනේ. ඉතින් මෙහෙ රටවල එහෙම ඉගෙන ගන්න ඕන කියලා එකක් නැහැ. දැන් ලංකාවේ අනිවාර්යෙන් අධ්‍යාපනයක් තිබ්බොත් තමයි යම් කිසි තැනකට ගිහලා අපිට කියන පිළිගත් මාධ්‍ය රස්සාවක් කරන්න. දැන් අපේ අම්මලාගේ ඔළුවේ තිබ්බ දෙනවා රජයේ රස්සාවක් කරන්න. අපි ඉංජිනේර් කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න අපි ඔන්න ඔය කියන ප්‍රධාන ජොබ් වලට අපි මේ ඉගෙන ගන්න. එතකොට පොඩි කාලේ නම් අපි ඔළුවේ දානවා ඔයා වෙන්න ඕනේ මේවා කියන එක. ඉතින් ඒකට අම්මලා අපි හදනකොට ඉතින් අම්මා පුළුවන් තරම් බලනවා අපිට පන්ති 1 2 3 වෙන්න කියලා. ඉතින් අර ඒ ස්ට්‍රෙස් එකක් නැහැ ඔය එහෙම ළමයිට නැහැ. ඔව් එහෙම නැහැ. මේ අර ගොඩාම මේ තියෙන්නේ මේගොල්ලන්ගේ මේ ඒ කියන්නේ පාසල් කාලය සීමා වෙනවනේ පැය 5කට. ඒ කියන්නේ දැන් ලංකාවේ පැය 6ක් තියෙනවනේ. පැය 6ක් තියෙනවා. මේගොල්ලන්ගේ පැය 5යි තියෙන්නේ. ලංකාවේ 7:00මාර 8:00මාර 9:00මාර 10:00මාර 11:00මාර 12:00මාර එකමාරයි. පැය 6යි. ඔව් පැය 6යි. මෙහෙම පැය 5යි තියෙන්නේ. පටන් ගන්න කීයද? පටන් ගන්නේ ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒක වෙලාවක් නැහැ. නෑ වෙලාවක් නැහැ. 8ට 9ට 10ට සමහර ටීචර් පුළුවන් වෙලාවට. ඒ කියන්නේ එයාලට දානවද මැසේජ් එකක් පන්ති කලින් දවසේ? නෑ ටයිම් ටේබල් එක දෙනවා. ඒකේ තියෙනවා මේ 8ට පටන් ගන්න දවස්, 9ට පටන් ගන්න දවස්, 10ට පටන් ගන්න දවස් මොනවාද කියලා තියෙනවා. ඊට අමතරව ඉන් කේස් දැන් මොන හරි ඊට අමතර දෙයකට වෙලා අපි දුන් ගම් වතුරක් දැම්මා. ඔව්. ඒ ටීචර්නවා. ඒ ටීචර්නවා ගම් වතුර. ඉතින් -30 ළමයින්ට ඉස්කෝලේ තිබ්බනේ. ගම් වතුර නෙමෙයි මේ හිම වෙන්න කොටක් තියෙනවනේ. ඔව්. ඒක මේ ඒගොල්ලන් සමහරට ටීචර්ස්ලාගේ අවైలබිලිටි එක අනුව මොකක් හරි ඒ විදිහකට හදනවා ඇත්තේ. මේ දැන් සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ ෆස්ට් පීරියඩ් එකේ ඉන්න ටීචර් මොකක් හරි ට්‍රේනින් එකකට ගියොත් එදාට ඉස්කෝලේ පටන් ගන්න 9ට නෙමෙයි 10ට. එහෙම. ඒ කියන්නේ අර මේ ඒ ක්ලාස් වලට එක එක වෙලාව. ඔව් එක එක වෙලාව. තමන්ගේ ක්ලාස් එක තමන්ගේ ටීචර් එහෙම කරනවා. ඔව් එහෙම. ඊට අමතරව දැන් තව තියෙනවා ඒගොල්ලන්ගේ මේ ඒකට කියන්නේ මේ ෆිනිෂ් වලින් නම් කියන්නේ වලිතුන්ති කියලා. වලිතුන්ති. ඔව් වලිතුන්ති. තුන්ති කියන්නේ පැය. ඔව් වලිතුන්ති කියන්නේ නිකන් බ්‍රේක් ටයිම් වගේ එකක් තමයි ඒක. ඒ කියන්නේ දැන් පීරියඩ් අපි කියමු පීරියඩ් කියලා පීරියඩ් එකක් ඉවර වෙලා තව එකකට යන්න කලින් පොඩි බ්‍රේක් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අර දැන් අපේ නම් ගණන් පීරියඩ් ඩබල් පීරියඩ් ගණන් තියෙනවා. ඊට පස්සේ ගණන් ටීචර් යනකොට අර ටීචර් ඇවිල්ලා ඉන්නවා බලාගෙන මොකද කරගෙන යනවා. එහෙම ඉන්නවනේ. මෙහෙම නැහැ. මේ දැන් එක සබ්ජෙක්ට් එකක් ඉවර වෙලා ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා බ්‍රේක් එකක් තියෙනවා. ඒ කියන්නේ විනාඩි 15ක වගේ ටී එකක් ගහලා ඉන්න ළමයිට. නෑ. බුලට් එකක් කාලා. එහෙම නෑ. ඒ කියන්නේ ළමයි එළියට ගිහින් සෙල්ලම් කරනවා. ටීචර්ත් එළියට ගිහිල්ලා ළමයින්ව බලා ඒ කියන්නේ ටීචර්ට මේ පන්තියට වෙලා ඉන්න බෑ ළමයි එළියට දාලා. ටීචර්ත් රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ ළමයින්ගේ.
එයා බලාගෙන ඉන්න ඉති ළමයි කැමති එල්ලමක් කරනවා ඔංචිලි පදිනවා සමහරයි බාස්කට් බෝල් ගහනවා ඒකව කරනවා ඉති එලි ඒක මේ හිම වැටෙනවද වහිනවද ඒක බලපාන්න මම දැකලා තිනවා හිමෙත් ළමයි සෙල්ලම් කරනවා ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි මේගොල්ලන්ගේ යුනිෆෝම් ඒ කියන්නේ ඇඳුම ගැන කතා කළොත් මෙහෙට යුනිෆෝම් එකක් නැහැනේ ඒ කියන්නේ මෙහෙ ළමයි යුනිෆෝම් අඳින්නේ නැහැනේ යුනිෆෝම් අඳින්නේ නැහැ ඒකට එක හේතුවක් තමයි දැන් මේක අර දැන් මෙයාලගේ සීසන් එනවනේ ඉතින් වින්ටර් එමේ වෙනවනේ එතකොට ඒ සීසන් එකට අනුව හැම එකටම හරියන යුනිෆෝම් එකක් හදන්න බෑනේ ඒකත් එක හේතුවක් ඒකද ලංකා යුනිෆෝම් එකක් තියෙන්නේ ඔව් ඉතින් ලංකාවේ සමානේ හැමදාම තියෙන්නේ නෑ ඇත්තටම ඔය යුනිෆෝම් කියන එක මම නම් හිතන්නේ ලංකාවට ආවේ මේ බ්‍රිටිෂ් මොකද මේ බ්‍රිටිෂ් ස්කූල් වල යුනිෆෝම් තියෙනවා ලංකා ඉන්ටර්නැෂනල් වලත් තියෙනවනේ යුනිෆෝම් තියෙනවා හැබැයි අර ඒ ළමයිට ටික නිදහසක් තියෙනවා යම් තමන් කැමති කොණ්ඩේ පොඩ්ඩක් හදන්න දැන් අපේ රජේ පාසල් වල නම් කොණ්ඩේ තියෙන්න ඕන විදිහක් තියෙනවා කලිසම තියෙන්න ඕන විදිහක් තියෙනවා කොණ්ඩේ පාට කරන්න බෑ කරාඹු දාන්න බෑ බෝට්ටු සපත්තු දාන්න බෑ අද බෑග් එකක් තියෙනවා මේ හරි බෑග් එකක් තියෙනවා ස්ටෑන්ඩඩ් තියෙනවනේ දැන් මෙහෙ එහෙම පුළුවන්ද කොණ්ඩේ වවන්න මෙහෙ දැන් මම දැකලා තියෙන පොඩි ළමයි ඉන්නවා කරාඹු දාලා පොඩි කෙල්ලෝ එහෙම ඉන්නවා අර මේකප් දාගෙන පුළුවන් නේ පුළුවන් ඕන එකක් පුළුවන් ඒ කියන්නේ මේ ෆැෂන් කරන්න පුළුවන් ෆැෂන් කරන්න පුළුවන් කොණ්ඩේ පාට කරලා පුළුවන් එතකොට මේ ඒ කියන්නේ එතකොට දැන් එතකොට මේ ළමයාගේ ඒකේ විනය කියන එක ඒකෙන් බලන්නේ නැහැ කියන කියන්නේ නෑ ඒ කියන්නේ තමන්ගේ ඇඳුමෙන්වත් කොණ්ඩේ පාට කරන එකෙන්වත් ඒකෙන් විනය බලන්නේ නැහැ අර ළමයාගේ හැසිරීම අතරින් වෙනසක් වුණොත් තමයි මේ ඒ ගැන එයාලා ක්‍රියාමාර්ග ඒ හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් එයාගේ අර අපි කියන්නේ මේ ඇපියරන්ස් එක තියෙනවනේ ඒ කියන්නේ බාහිර පෙනුමෙන් විනය බලන්නේ ඇත්තටම ටීචර්ස්ලටත් එහෙම කන්නේ ටීචර්ස්ලත් අඳිනවා ඕන එක ඒ කියන්නේ ඕන එකක් කියන්නේ එහෙම ඉතින් අර මම දැන් ටැටූ ගහගෙන ටීචර් ඉන්නවා ඒවා මේ කියන්නේ ඕන එකක් කිව්වට ඉතින් ඕන එකක් ඇදලා යන්න බෑ නමුත් ඉතින් අර බිකිනියක් අඳගෙන බෑ එහෙම යන්න බෑ එහෙම බෑ ඉතින් එහෙමනම් බෑ ඉතින් අර එයාලට නෑ ඉතින් අර කොමන් සෙන්ස් තියෙනවනේ මිනිස්සෙක්ට ෆෝමල් අඳින්න ඕනේ නමුත් ඉතින් එයාලට කොණ්ඩේ කලර් කරන්න පියර්සින් කරන්න ටැටූ ගහන්න ඕන එකක් ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක ඒක තියෙනවා වගේම ළමයින්ටත් කොණ්ඩේ පාට කරන්න කරාඹු දාන්න ඒකට පුළුවන් හැබැයි මෙහෙ ළමයින්ගේ මන් දන්න විදියට මේ කරාබු දාන්න මේ බෑ පොඩි කාලේ පොඩි කාලේ බෑ නේද පොඩි කාලේ කන විදින්නෙත් නෑ ඕන ළමයෙක් නේද ඔව් කරාබු දාන්න කන විදින්න පොඩි කාලේ බෑ මොකද ඒ ළමයාට තේරෙන වයසේදී එයාගේ කන්සෙන්ට් එකක් අරගෙන තමයි කන විදින්න ඕන ඔව් ඉතින් ඇත්තනේ ඔව් ඒ කියන්නේ ගොඩක් බලන්නකො චූටි ගෑනු ළමයි දැන් අපේ නම් සාමාන්‍යයෙන් ගෑල් ළමයිගේ මාස 3 යනකොට කන විදිනවනේ 3න් 4න් වගේ මෙහි ගෑල් ළමයි බලන්න පොඩි ඔයාලා දකින්නකො දකින්න ඇතිනේ පොඩි ළමයි ඒගොල්ලන් කන විදලා නැහැ ඒ කියන්නේ එයාලට අර සමහරට අවුරුදු 10ක් විතර වෙනකොට දැන් එයාගෙන් කැමතිද කියලා අහන්න පුළුවන් ඒ වගේ වයසේදී තමයි කැමති නම් විතරයි විදින්නේ ලංකාවේ කරාබුණුදාගේ කතා ඔව් එහෙම ඒක හැබැයි පොඩ්ඩක් මේ නියපොතු නම් මේ කපන්න කියලා කියනවා. ඒක පර්සනල් හයිජීන් නේ. ඔව් ඒක අර පොඩ්ඩක් අනිත් අයත් එක්ක සෙල්ලම් කරනකොට එහෙම අනිත් අයට තුවාල වෙන්න පුළුවන්. සේෆ්ටි. ඔව් සේෆ්ටි. අනිත් ඒ ළමයාගේ ඇඟිල්ලත් කැඩලා තුවාල වෙන්න පුළුවන්. අර නියපොත්ත කැඩලා එහෙම. ඔව් එහෙම නියපොතු නම් කපන්න කියලා කියනවා. හේයා කලර්ස් නම් ඒව නම් දානවා ඉතින්. දැන් එතකොට අපි දැන් ඔය දැන් එතන අපි මේ කතා කරලා තියෙන අපේ පළවෙනි टॉपिक එක කියන්නේ අපි පළවෙනි පොයින්ට් එක කතා කරන කියන්නේ මෙහි අධ්‍යාපනයේ ෆ්‍රීඩම්. කියන්නේ අපි කියන මේ এডুকেෂන් එකේ නිදහස දෙන්න අපිට කැමති පොඩි ළමයට පවා තමන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. මම තව පොඩි ප්‍රශ්නයක් කරනවා. වාගේ ළමයි ටියුෂන් යන්නේ මොනවටද මේ? ටියුෂන් යනවද? මෙහෙ ටියුෂන් කියලා යන්නේ නැහැ. ටියුෂන් තියෙනවද නැද්ද මේ? දැන් අපි ලංකාවේ නම් දැන් මමත් ටියුෂන් කරලා තියෙනවා. එතකොට ටියුෂන් කියන්නේ ඉතින් අපි දන්නවා grade 6 7 8 යනකොට සිසිකි ගම්පහ ඒව කියන හොඳ නෑ නේද? ඒවනේ ඇඩ්ඩක් දැම්මනේ. ඒ වගේ දැන් අපි දැන් වෙනම ටියුෂන් ලංකාවේ කල්චර් එකක්ම තියෙනවනේ දැන් ටියුෂන් සර්ලාගේ කල්චර් එක සහ අපි දන්නවා O level ඉවරන ගාම ඇවිල්ලා අන්තිම දවසේ හෑන්ඩ් බිල් බෙදනවා ලීෆ්ලට් බෙදනවා. දැන් මෙහෙ එහෙම තරංග විභාග නැති නිසා ටියුෂන් යන්න ඕනෙත් නෑ. හැබැයි මේ ඒතකොට ළමයි වාගේ දැන් මොකද? ලංකාවේ නම් කියන්නේ දැන් O level වලට සබ්ජෙක්ට් 9ක් තියෙන 9ටම ටියුෂන් තියෙනවා. මම සෞඛ්‍යලත් ගියා බෑ. සිරාවට. ඔව් ඔව්. තියෙනවා ඔක්කොටම තියෙනවා. සෞඛ්‍යල තියෙනවා.
ඇයි ඉතිහාසය පුරසි අධ්‍යාපන ඒවටත් ක්ලාස් තියෙන තියෙන හැම එකටම තියෙනවා දැන් ලංකාවෙන ටියවෂන් ඉති මත් ගම්පහින්ද මන් ටියවෂන් ගෙන හොඳටම දන්නවා ළමයි ඉතින් ඇත්තරම කාලේ ගොඩක් ඉතින් පාර තමයි ඉතින් ඉන්න ගොඩම්ම ඇතුර ආගේ ළමයි ගෙදරල නිකන් ඉන්නවාද නැත්තන් හවසමකද ගැනගන්න මෙහෙමයි දැන් ඇත්තරම තව එකක් කියන්න දැන් මෙහෙ මේ ඉස්කෝලවල අර ස්පෝට්ස් කරනවා කියලා ඉස්කෝලෙන් තරංගවලට යවනවා කියලා එහෙම එකක් නෑ එකන්නේ අපි කියන්නේ හවස්මේට් තියලා ඊට පස්සේ අපි තියෙන කලාප මට්ටමේ තනක ජාතික පාසල් තනක නැද්ද? එහෙම නෑ. එහෙම නෑ. ආ ඒව නෑ. ඒතකොට ඔය සංගීතරව මේවා? ඒත් එහෙම තරංග නැහැ. තරංග නැහැ. ඔව් තරංග නැහැ. හැබැයි මේ ඔයාලට අපිට ළමයින් දෙමව්පියන්ට පුළුවන් මෙහෙ තියෙනවා මේ එක එක ඒ කියන්නේ දැන් මෙහෙ තියෙනවා මේ කූල ඔෆිස්තෝ කියලා මේ වාසවල නම් එතකොට ඒක නිකන් ඉන්ස්ටිටියුට් එකක් වගේ. ඒ කියන්නේ ඒක නිකන් ආර්ට් ඉන්ස්ටිටියුට් එකක්. එතකොට ඒකේ ආර්ට්ස් තියෙනවා, මියුසික් තියෙනවා, ඩාන්සින් තියෙනවා. මධ්‍යස්ථාන සංස්කෘතික මධ්‍යස්ථාන. ඒ කියන්නේ තමන්ගේ ළමයාට ඕන නම් ඉස්කෝලෙන් ඒව කරන්නේ නැහැ. ඒ කියන්නේ සබ්ජෙක්ට් විදියට උගන්වන්න නැති. හැබැයි තරඟ වලට යන්න ඕන නම් වෙනම ඒ කියන්නේ ප්‍රගුණ කරන්න ඕන නම් වෙනම ඉන්ස්ටිටියුට් තියෙනවා ඒවට යන්න ඕන. දැන් ස්පෝර්ට් වලත් එහෙමද? ක්ලබ් තියෙනවද? ඔව් ස්පෝර්ට්ස් වලට ස්පෝර්ට්ස් ක්ලබ් තියෙනවා. දැන් එතකොට කාට හරි දැන් ඔයාගේ පුතා බාස්කට් බෝල් ගහනවනේ. ඔව් මගේ පුතා බාස්කට් බෝල් ගහනවා. එතකොට එයාට ඒ ස්කිල් එක එයාට ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් තරඟ වලට එහෙම යන්න ඕන නම් එයා ඒ ක්ලබ් එකට ජොයින් වෙලා ඒ කියන්නේ අපේ ඒජ් එක අනුව මේ අන්ඩර් 15 ඒ වගේ ගහන්න පුළුවන්. හැබැයි ඒක පොඩි කාලේ ඉඳන්ම පුළුවන් ඉතින්. පොඩි ළමයාගේ සල්ලි ගෙවන්න. ඒක තමයි සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ දැන් අපි කැමති වුණාට දැන් මේ ඇත්තට මං කැමති අපේ බබාලා දෙන්නව ස්විමින් යවන්න. ඒ වුණාට මට දැන් ඒක කරන්න ඇත්තටම මට ඒක මේ බයා කරන්න බෑ. ඔව් ගණන්. ගොඩක් ගණක් ගන්න මාසෙට. සාමාන්‍යයෙන් ගණන් ටිකක් ගණන් ගන්නවා. දැන් ඒක දැන් අපේ ඒ ගොඩක් ඇක්ටිවිටීස් වලට යන්න බෑ. තමන් කැමතිම ඇක්ටිවිටි වල යවන්න පුළුවන්. ඒ අපේ ආදායම් මට්ටමේ හැටියට තියෙන්නේ. අපේ ඔව් සමහර ඉතින් මෙහි අයට පුළුවන්. මෙහි අයට පුළුවන් ඇති. නමුත් මේ අර අපිට ඒක ඉතින් බයා කරන්න අමාරුයි 2-3ක් කරන්න ඉතින් එකක් වගේ නම් ඉතින් පුළුවන්. ඉස්කෝලේ හැබැයි මෙහෙම ඉස්කෝලේ ඉතින් අර මේ ලීකුන්තා කියන්නේ ඔය මේ ෆිසිකල් එඩියුකේෂන් කියන එක. අපේ PT කියලා තියෙන්නේ. මොකද? PT. ප්‍රායෝගික කුසලතා. ඔව් PT. PT කියලා තියෙන ඒක. එතකොට ඒකෙදි ළමයි පොදුවේ හැමෝම මේ බාස්කට් බෝල් ගහනවා. ඉස්කෝලේ ග්‍රවුන්ඩ් තියෙනවා. ස්පෝර්ට් ඉක්විප්මන්ට්ස් ඔය ප්ලේ ග්‍රවුන්ඩ් තියෙනවා. එතකොට අර PT පීරියඩ් එකේදී ඉන්න කෝච් හරි කවුරු එක්කන් ගිහිල්ලා ළමයින්ට ස්පෝර්ට් කරන්න ඒක ඇත්තටම දැන් ලංකාවේ PT කියන එකට මේ ග්‍රේඩ් එකක් දෙන්නේ නැහැනේ මුකුත්. ඒ කියන්නේ ඒක මුකුත් ලංකාවේ PT කියන්නේ ෆ්‍රී පීරියඩ්. ඔව් ලංකාවේ කියන්නේ ලයිබ්‍රරි PT ඒවා ෆ්‍රීනේ. දැන් එතකොට හොඳම ලයිබ්‍රරි PT තියෙනකොට ගණන් සේන ඔබ උගන්වන්න. ඕ නෑ ඔහොම බලන්න අපි බෝඩ් එකේ කොනේ ලියනවානේ දවසේ මේ ටයිම් ටේබල් එක. ඒක බලන්න PT නේ හරි හරි. ඔහොම අද තව දෙයක් අදිමු. ඇයි දැන් සර්ටත් ස්ට්‍රෙස් තර්ට සිලබස් එක කවර් කරන්න ඕන වාරි භාග වලට කලින්. ඇත්තටම ඉතින් ඒක ගුරුවරුන්ගේ වැරද්දක් නෙමෙයි. කියන්නේ ගුරුවරුන්ට කියන්නේ ඒගොල්ලන්ට තියෙන මේ අර සිලබස් එක කවර් කරන්න හරි අමාරුයි ඔය කියන මේ විදියට එක හේතුවක් තමයි ලංකාවේ මේ දැන් මෙහෙ පන්තියක ඉන්නේ ළමයි 20ක් වගේ. 15ක් 20ක් අතර ප්‍රමාණයක් තමයි ළමයි ඉන්නේ. එතකොට ටීචර් ඉන්නවා ටීචර්ට ඇසිස්ටන්ට්ලා ඉන්නවා. එහෙමත් ඉන්නවා. ඔව් ඉන්නවා. ඒ කියන්නේ ටීචර්ස්ලා දෙන්න දැන් මගේ අපේ පුතා ඉන්නේ ග්‍රේඩ් 6 එයාට ටීචර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. සමහර සබ්ජෙක්ට් උගන්වන්නේ එක ටීචර් කෙනෙක් සමහර සබ්ජෙක්ට් උගන්වන්නේ තව ටීචර් කෙනෙක්. මේ ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා. ටීචර්ට. ඔව්. ඒ කියන්නේ අපේ කැම්පස් වල නම් ටියුටර් කෙනෙක් වගේ අයත් එක්ක එයාට හෙල්ප් කරනවා ඔය කරන්න ළමයින්ට. එතකොට ඉතින් ළමයි 20කට අපි හිතමු ක්ලාස් ටීචර් ඇසිස්ටන්ට්ුයි ඉන්නවා කියන්නේ ඉතින් ඔය ටීචර් කෙනෙක් ළමයි 10 නේ. ඔව් 10ක් වගේනේ. දැන් ලංකාවේ එහෙම නෙමෙයි ළමයි 50ක් විතර ඉන්නවා පන්තියේ. එකම ටීචර්නේ උගන්වන්න ඉන්නේ. එතකොට සාමාන්‍ය දැන් මේ දැන් ලංකාවේ නම් අපි 6 වසරේ ඉඳලා ඕලෙවල් වෙනකන් සබ්ජෙක්ට්ස් 9ක් නේ තියෙන්නේ. ඔව්. මේ සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් 30ක් තියෙනවද? අපි සබ්ජෙක්ට් ගැන කතා කරමු. මේ මෙහෙත් තියෙනවා සාමාන්‍යයෙන් 8ක් විතර තියෙනවා. එක සබ්ජෙක්ට් එකකට එක ටීචර් ගන්න ඉන්නවද නැත්නම් එකම ටීචර්? නෑ එකම ටීචර් උගන්වන ඒවාත් තියෙනවා මාරු වෙන අයත් ඉන්නවා. එකකට එක ගන්න කියලා නෑ. එකටම එක ගන්න කියලා නෑ. එතකොට එහෙම වෙනවා. එතකොට දැන් හරි දැන් අපි කතා කරානේ දැන් මෙහි තියෙන පාසල් ළමයින්ට දෙන මෙහෙන් ඉගෙන ගන්න තියෙන දහස සහ ඔය විනය ගැන එච්ච ලොකුට බලන්නේ ඔය ළමයින්ට කැමති දේ තමන් කැමති ඇක්ටිවිටීස් කරන්න පුළුවන් ළමයින්ට
පීරියඩ් අතර නිදහස තියෙනවා එක්සෑම් නෑ ස්ට්‍රෙස් නෑ හරි දැන් අපි පොඩ්ඩක් මේ ජෙනරල් අයිඩියක් ගමු මේ ෆින්ලන්තයේ අධ්‍යාපනයෙන් පාසල් අධ්‍යාපනයේදී මේ තියෙන නිදහස් අධ්‍යාපනය. ඒ කියන්නේ ලංකාව වගේම අධ්‍යාපනය නිකන් සල්ලි ගන්නේ නෑ. දැන් අපි ඉමිග්‍රන්ට්ලා වුණත් අපෙන් සල්ලි ගන්නවද? නෑ ළමයිගෙන් සල්ලි ගන්න නැහැ. සල්ලි ගන්න තව මේ ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන ස්ටේෂනරි ඔක්කොම නිකන් දෙනවා. පොත් පැන්සල් පෑන් සේරම දෙනවා. දැන් අපි අර ලංකාවේදී අපි අච්චුපොත නිකන් මෙහි අච්චුපොත් තියනවද? අච්චුපොත් තියෙනවා. අච්චුපොත නිකන් ඒවන අපිට එක්සර්සයිස් බුක් එක පොත් පෑන්සල් ටික අපි දන්න දෙසැම්බර් මාසේ කියන්නේ හරි ආසයි ඒ කාලෙනේ පොත්වල කවරේ දාන්න ඕන ලස්සන ස්ටිකරේ දාලා නම ලියන්න ඕන ඊට පස්සේ ඇයි ඒකට දැන් ඇත්තට මම බැලුවේ අපේ තාත්තලා අම්මලා අපිට මාරි දිර දෙයක් කියන්නේ බැරි ගාතේ අලු සපත්තු දෙකක් අරන් දෙනවා බෝතලයක් කෑම් පෙට්ටියක් බෑග් එකක් ඇඳුම් යුනිෆෝම් දෙක තුනක් මහලා දෙනවා ඒ කියන්නේ ඊට පස්සේ යුනිෆෝම් දෙක දිහාම උනාට එකයිනේ මහා ගන්න බෑ තව දෙක තුනක් මම අලුත් දැන් අපිට ඇයි අර ප්‍රශ්නේ තියෙන්නේ ඒ දැන් ඒ කියන්නේ ළමයි අපි අර ආදායම් පරතරෙත් වැඩිනේ දුප්පත් ළමයා වුණත් කැමති නෑ පළවෙනි දවසේ අර පරණ ඇඳුමක දාන්න. ඉතින් පුළුවන් තරම් දෙමාපිය බලනවා කීයක් හරි මේව කරලා හරි කමක් නෑ අලුත් ඇඳුම මහලා අලුත්ම දේවල් අඳන් ගන්න. එතකොට මෙහෙ එහෙම ඕනේ නෑ ඇඳුම් එහෙම. ඔව් මෙහෙ ඉතින් ඕනේ නෑ එහෙම. ඇඳ ඒ කියන්නේ වැරහැලි ඇඳත් උඩට ජැකට් එක දාන්න යන්නේ. ඔව්. හැබැයි ඉතින් මෙහෙම පොඩි තව ප්‍රශ්නයක් තියෙනවා අර මේ මං කතා කරා ඉස්සෙල්ලා ඒ කියන්නේ මෙහෙ දැන් ෆිනිෂ් අයයි ෆැෂන් කරනවානේ ඉතින් දැන් ගොඩක්ම ඉමිග්‍රන්ට්ස් ලගේ ළමයි එනවානේ අපේ ළමයි. එතකොට පොඩ්ඩක් අර ඒගොල්ලන් නිකන් අරගොල්ලන් එක ඉන්නකොට නිකන් ඉන්ෆ්ලුවෙන්ස් වෙලා එක දේවල් මේ කරන්න හදනවා. ඉල්ලනවා. ඒ කියන්නේ ඩිමාන්ඩ් කරනවා. අර කෝනේ මේ කෝනේ ඒව ගන්න ඉතින්. ඔව්. අනිත් එක අර ඔව් දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් අර බ්‍රෑන්ඩඩ් ඒවානේ අඳින්නේ ෆින්ලන්ඩ් වල ෆිනිෂ් ළමයි ඉතින්. එතකොට ඉතින් මේ අපේ අයටත් පොඩ්ඩක් ඒකට ඉන්ෆ්ලුවෙන්ස් වෙලා අර බ්‍රෑන්ඩ් එක ඕනේ මේ බ්‍රෑන්ඩ් එක ඕනේ මරි මේක ඕනේ නයිකි ඕනේ ඒවා කියනවා ඉතින්. එහෙම ඉතින් අපිට ඇත්තටම ඒවා ඉතින් එෆෝඩ් කරන්න අමාරුයි. මේ නමුත් ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අර මෙහි අධ්‍යාපන ක්‍රමයේ තවයක් තමයි අක්කේ අපි දන්නවා මෙහි පොත්පත් පෑන්සල් සේරම දෙනවා ඊට අමතරව කෑමක් දෙනවානේ මීල් කෑමත් නිකන් හම්බෙනවා උදේ කෑම එකයි කෑම දෙකක්ද දෙන්නේ නෑ උදේ ලන්ච් එක දෙනවා ස්කූල් ලන්ච් එක දෙනවා ඒකත් දැන් අපිත් ඔය ආපුම කාලේ ඩිෂ් වොෂින් කරලා ගිහිලා දෙනවා ඒකෙත් අපි ඔය ඩේ කෙයාවලත් දෙනවනේ ඔව් ඩේ කෙයාවල ස්කූල් වල වැඩ කරලා දෙනවා එතකොට ඉතින් මේ කෑම එක මාරු ඉතින් සලාඩ්ස් තියෙනවා sorry healthy කෑම එකක් දෙන්න පළතුරු වෙනම තියෙනවා කිරි තියෙනවා ඒකත් හරි healthy කෑම එකක් සහ මාර පිරිසුදු ඒ කෑම හදන අපි කිචන් වල වැඩ කරලා තියෙනවා ඒ කියන්නේ hygiene ගැන food safety ගැන මාරු විදිහට ඒගොල්ලෝ හිතනවා එතකොට ළමයින්ට අධ්‍යාපනය විතරක් නෙමෙයි මේ නියුට් අපි කියන පෝෂදාහි ඒ වගේම ආරක්ෂිත කෑම වේලකුත් ලබා දෙනවා නිකන් මේ කෑම ගැන කියනකොට දැන් මෙහි මේ ගොඩක් අර ස්කූල් ලන්ච් එකේ ස්වීට්ස් එහෙම දෙන්නේ නැහැ. ආ කියන්නේ පැන් රස දේවල් දෙන්නේ. ඒවත් බලනවා. ඔව්. ඒ කියන්නේ ඔය ජූස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කැන්ටින් නැද්ද? අපි ඉස්කෝලේ කැන්ටින්. කැන්ටින් නැහැ. මාමේ මුරුක්කු පය මුරුක්කු. ඒව නැහැ. අයිස් පැකට්. නෑ ඒව නැහැ මුකුත් නැහැ. අයිස් පැකට් එකක් දෙන්න. ඒ වගේ අර අන්හෙල්දි කෑම ඇත්තටම දෙන්නේ නැහැ. සා ළමයි තුරුලා දෙනවා නේද ඔය සලාඩ් එක. ඔව් ජූස් දෙන්නේ නැහැ. ජූස් කියන්නේ මේ ෆෘට් ජූස් දෙනවා. ෆෘට් ජූස් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. කිරිනේ. කිරි දෙන්නේ. කිරි වතුර. ෆෘට් දෙනවා. ෆෘට්ස් දෙනවා. ජූස් දෙන්නේ නැහැ. මොකද ජූස් වලට සීනි දානවා. එහෙනම් ජූස් දෙන්න. අනික අර සීනි නැති අර පල්ප් එක තියෙන ජූස් එක ළමයි බොන්න කැමති නැහැ. ඒක එක තව මේ දැන් ඔය අපේ ළමයි ගෙදර ඇවිල්ලා කියන එක මේ ටීචර්ස්ලා ටිකක් මේ ඒගොල්ලන්ට පොඩ්ඩක් බල කරනලු සැලඩ් එහෙම කන්න කියලා. අනික ටීචර්ස්ලාත් ළමයි එක්කම ඉඳගෙන ඔව් ළමයි එක්කම කනවා. ඒගොල්ලෝ බලනවා. ඒ කියන්නේ ළමයි කන මේ ඒ කියන්නේ සැලඩ් කනවද කෑම ඉතුරු කරනවද? ඔව් කෑම ඉතුරු කරනවද ඒ කියලා බලනවා. අනිත් එක සැලඩ් එහෙම දැන් ඒවා ස්කිප් කරලා යනවද එහෙම කියලා ටීචර් බලාගෙනලු ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ටිකක් අර මේ ඒක බලනවා ඉතින් කනවද මේ ළමයි එහෙම කියලා. එතකොට දැන් කෑමත් නිකන් දෙනවා. පාසල් පොත් ඇඳුම් අරවා මේවා සේරම නිකන් දෙනවා. ලැප්ටොප් නිකන්. ඔව් ලැප්ටොප් කියන්නේ ගෙදර ගේන්න දෙනවා. බරෝ කරන්න දෙනවා. බරෝ කරන්න දෙනවා. ඒ කියන්නේ එයාට යූස් කරලා ආපහු දෙන්න ඕනේ. අච්චු පොතුත් මේ රීඩින් බුක්ස් මේ ආපහු දෙන්න ඕනේ. අපි ඉස්කෝලෙත් දෙන්න ඕනේ නේද? ඔව් අපිත් දෙන්න. අපිත් දෙන්න. අපි මේ හොඳම පොත පාවිච්චි කරන ලස්සනම පොතට තෑගිත් දෙනවා. අපේ ඉස්කෝලේ. ඔව්.
නෑ ඒ ළමයට අනික ඊළඟ පාර අලුත්ම පොත් දෙන්නේ පාවිච්චි කරපුවත් නෙවෙයි දෙන්නේ අර අනික පන්ති 1 2 3ටත් අලුත් පොත් අන්තිමට හැමදාම හම්බෙන්නේ පරණ පාවිච්චි කරපු පොත් මේ මෙහෙ නම් වෙනිය නැති හින්දා ඉතින් එහෙම නැතුව ඇති. නමුත් මේ රීඩින් බුක්ස් මේ කියවන පොත් දෙනවා. මේ මොනවාද වර්ක් බුක්ස් උත් දෙනවා. කියවන පොත් නම් ආපහු දෙන්න ඕනේ. ආපහු දෙන්න. මේ ලැප්ටොප් දෙනවා. ග්‍රේඩ් 4 වල ඉඳලා ගෙදර ගේන්න පුළුවන් මේ ගෙදර ගෙනල්ලා ඒ හෝම්වර්ක් අනම්මන ඒව කරලා ආයෙ දෙන්න. ආයෙ ඉතින් පන්තියෙන් ඊළඟ පන්තියට යනකොට දෙන්න ඕන. එතකොට මේ ඔව් පේරන්ටල් ගයිඩ් ඒ කියන්නේ අපිට මුකුත් ඒකට ඉන්ස්ටෝල් කරන්න බෑ. එතකොට මේ එතකොට දැන් ළමයින්ගේ හෙල්ත් කෙයා එහෙම ඒවත් ෆ්‍රී තියනවද? කියන්නේ කවුරු ඉන්නවද? දැන් මං අහලා තියෙනවා මේ දැන් කැම්පස් වල නර්ස් කෙනෙක් ඉන්නවා. ඩොක්ටර් කෙනෙක් ඉන්නවද? දැන් නර්ස් කෙනෙක් ඉන්නවනේ. ඉස්කෝලෙත් තියෙනවා නර්ස් කෙනෙක්. ස්කූල් නර්ස් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ වෙලාවේ මොකක් හරි දැන් ඉස්කෝලේ ඇතුලේ තියෙන මොනවා හරි වැඩිලා මොනවා හරි අසනීප වුණොත් නර්ස් බලනවා. එයා මොකක් හරි යාගේ මට්ටමින් ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඉතින් දරුණු දෙයක් වුණොත් හොස්පිටල් එකට යවනවා ඇති. මේ අනිත් එක මේගොල්ලන්ට තියෙනවා අර ස්කූල් ක්ලිනික් එකක්. ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා බලනවා. මේ ඒක ටිකක් මං හිතන්නේ මේ මාස 3කට වගේ සැරයක් බලනවා. අර වැක්සිනේෂන් වැක්සින් ඔක්කොම ඉස්කෝලෙන් ගහනවා. ඒ කියන්නේ ඉස්කෝලෙන් තමයි අපිත් වැක්සින් කරන්නේ ඉස්කෝලෙන්. ඔව් අපිත් කරන්නේ ඉස්කෝලෙන්. කරනවානේ. ඔව්. ඒ කියන්නේ අපේ දැන් අර පොඩි පන්තිවල පොඩි වයසේදී ඇරෙන්න මේ ඉස්කෝලේ ගියාට පස්සේ ඉස්කෝලේ වැක්සින් එක කරනවා. ඒ මෙහෙත් ඒ විදිහටම තමයි මේ වැක්සින් ඔක්කොම ඉස්කෝලෙන් කරනවා. මේ ඊට අමතරව මේ ડોක්ටර්ස්ලා ඇවිල්ලා බලනවා. ඒ කියන්නේ ස්කූල් ක්ලිනික් එකක් වගේ තියෙනවා. ඒවා බලනවා. ඉතින් උස්ස බර ඔක්කොම බලනවා. මේ ආය මේ ලංකාවේ නම් ඇත්තට එහෙම වෙලින් නැහැ නේද? ළමයිගේ ડોක්ටර්ස්ලා ඇවිල්ලා බලනවා. ඩෙන්ටල් එකක් තියෙනවා. ඩෙන්ටල් දත් ටික බලා ගන්න පුළුවන්. දත් වල ප්‍රශ්න ටික හැබැයි දැන් නම් තියෙනවා. ඔව් තියෙනවා. ඉස්කෝලේට එනවා. ඉස්කෝලේ ඇවිල්ලා මේ බලනවා දැන්. සෙන්ජෝ කලන්දම සෙන්ජෝ රූම් එකේ තමයි ඉන්නේ. මම අරු මේ හරි. දැන් අපි දැන් මම මේ ඊළඟ පොයින්ට් එකට මෙන්න මෙහෙම එන්නම්කෝ. දැන් ඔයාගේ ළමයි දැන් මෙහි ඔයාගේ ළමයි ඉගෙන ගන්න දැන් ප්‍රයිමරි ඉන්නේ දෙන්නම නේ. එතකොට මේ මෙහි අධ්‍යාපනයේ තියෙන්නේත් අර අවුරුදු 7 ඉඳන් තමයි ඉස්කෝල. දැන් 1 ඉඳන් අවුරුදු 1 ඉඳන් 6 වෙනකන් ළමයි ඩේ කෑ යනවා. 7 වෙනි අවුරුද්දේ ඉඳන් තමන්ට වයස අවුරුදු 7 ඉඳන් ඒගොල්ලෝ ප්‍රයිමරි එකට යනවා. ප්‍රයිමරිත් තියෙන්නේ 7 ඉඳන් මං හිතන්නේ 11 හරි 12 වෙනවනේ අවුරුදු. අවුරුදු 12 වෙනකන් ප්‍රයිමරි එඩියුකේෂන්. ඒ කියන්නේ අවුරුදු 6ක්. 7 8 9 10 11 12. අවුරුදු 6ක් ප්‍රයිමරි එඩියුකේෂන් තියෙනවා. ඊට පස්සේ 12න් පස්සේ අවුරුදු 12න් පස්සේ ආයෙනවා සෙකන්ඩරි ලෝවර් සෙකන්ඩරි ලෙවල් එකට. ඒ කියන්නේ අපේ ගත්තොත් අපේ ඉස්කෝල වල නම් ග්‍රේඩ් 6 7 8 9 වගේ නකන්නේ. එතකොට එතනත් ඒ ළමයා අවුරුදු 3ක් හෝ 4ක් ඒ ලෙවල් එකේ ඉඳලා එතකොට අවුරුදු 15 වගේ වෙනකොට එයා තීරණය කරන්න ඕන තමන් අපි අපේ ලංකාවේ නම් ඒ ලෙවල් කරනවද නැත්නම් මෙහි කියන්නේ හයි ස්කූල් කියලා. හයි ස්කූල් යනවද නැත්තම් මෙහි තියෙනවා දැන් අපි ලංකාවේ තියෙන අර ටෙක් කියලා අපි කියන්නේ වෘත්තීය කුසලතා වොකේෂනල් ක්වොලිෆිකේෂන්. දැන් මෙහි තියෙන වාසිය තමයි ළමයින්ට අර අපේ ලංකාවේ අර O level ළමයාගේ වයසේ ඉඳන් නැත්නම් ඒ වයසේ ඉන්න මෙහි ළමයාට පුළුවන් තමන් කෙලින්ම වොකේෂනල් ට්‍රේනින් යන්න A level වලට. ඒ කියන්නේ මෙහි ලංකාවේ A level වගේ මෙහි තියෙන හයි ස්කූල්. හැබැයි ඒක choice එකක් නේ. තමන් ඕනනම් පුළුවන් හයි ස්කූල් යන්නත් පුළුවන් වැඩිදුර අධ්‍යාපන හයි ස්කූල් යන්න පුළුවන් නැත්නම් අනිත් පැත්තට වොකේෂනල් යන්න පුළුවන්. දැන් අපේ ලංකාවෙන් අපි A level කරාට පස්සේ කියන්නේ අපි පාසල් අධ්‍යාපනයේ A level වෙනකම් කරන අවුරුදු 18ක් වෙනකම් ඉගෙන ගන්න බෑ. එතකොට ඒකින් පස්සේ අපි අර A level ලියුවට පස්සේ එතනින් පස්සේ අපි තීරණය කරන අපේ ග්‍රේඩ් මත අපි කැම්පස් යනවද? කැම්පස් යන්න මදි නම් අපි යනවා වොකේෂනල් යනවා. එහෙමත් නැත්නම් අපි යන්නේ නැහැ. අපි නැත්නම් අස්සාගෙන නැත්නම් ඔය නැත්නම් රට යනවා. නැත්නම් ඔව් රස්සාවක් කරනවද හමුදාවට බැලනවද පොලිසියට යනවද නැත්නම් කමක රස්සාවක්. එහෙම නැත්නම් මෙහෙ ළමයා ලංකාවේ වයස හැටින O level වෙනකම් වගේ තමයි පාසල් අධ්‍යාපනයේ තියෙන්නේ. එතනින් පස්සේ Tamanට තීරණය කරන්න පුළුවන් වොකේෂනල් ට්‍රේනින් කරනවද? දැන් මෙහෙ අර වමිය වගේ තියෙන්නේ. වොකේෂනල් ට්‍රේනින් කරනවද නැත්නම් හයි ස්කූල් යනවද කියලා නේ. ඒක මෙහෙමයි. එතනදී මේ අපිට පොඩ්ඩක් ලංකාවේ අපේ සිස්ටම් එකටම ඒ විදිහටම යනවා කියලා හිතන්නත් පොඩ්ඩක් පුළුවන්. මොකද හේතුව තියෙන්නේ අපේ අර මේකේ තියෙනවා මෙහෙම එකක්. දැන් grade 1 to 6 primary. එතකොට ඒකෙදි මුකුත් national level exam මුකුත් නෑ. ඔය ශිෂ්‍යත්ව ඒ වගේ මුකුත් ඒව නෑ. එක exam එකයි තියෙන්නේ මේ.
එකම එක මේ ස්ටේට් එක්සෑම් ඇද එච්චරයි. එතකොට ඊළඟට අප ලෝව සෙකන්ඩරි යන වලට යනවා නේ. කියන්නේ 7 8 9 කියන එකේදී. එතකොට 7 8 9 කියන එක පොඩ්ඩක් ටිකක් වර්ක්ලෝඩ් එක වැඩි. ඒ කියන්නේ දැන් ප්‍රයිමරි එකේ නම් ඉතින් ජොලිය ඉන්නවනේ ඉතින් පොඩ්ඩක් ඔය සෙල්ලම් කරේ මෙල. ඒතකොට 7 8 9 කියලා කියන්නේ අපි ස්කෝල් නම් අපි 9 10 සයන්ස් ඉගෙන ගන්නවා, මැත්ස් ඉගෙන ගන්නවා, පයිතගරස් ප්‍රමේය ඉගෙන ගන්නවා. ඔය ඒක ටිකක් අමාරු ලෙවල් එකට අපි එනවනේ. එතකොට ඒකෙදි මැත්ස් තියෙනවා, බයෝලොජි, ෆිසික්ස් ඒවා තියෙනවා. හිස්ට්‍රී ඔය අපි සාමාන්‍යයෙන් O level වලට කියන්නේ කෝ සබ්ජෙක්ට් ටික කෝ සබ්ජෙක්ට් ටික තියෙනවා. තිබිලා ඒගොල්ලන් 7 8 9 කියන ග්‍රේඩ් 3 තියෙනවනේ. ඒ 3 දැන් එයාලා ඔය අර කලින් කියපු විදිහටම මේ නිකන් ටෙස්ට් තියෙනවා. ටෙස්ට් කියන්නේ මේ ඉවැලුවේෂන් ඒ කියන්නේ ඒ ටෙස්ට් කියන්නේ අර මාසෙට සර ඒ කියන්නේ අසයින්මන්ට්ස් වගේ ළමයට ස්කෝර් එකක් හැදෙනවා. ඔව්. එතකොට ඒ 7 8 9 කියන ග්‍රේඩ් 3ේම තියෙන මේ එයාට තියෙනවනේ ග්‍රේඩ් එකක් කියන ඒ ක්ලාස් 3ේදී ඒ ග්‍රේඩ් 3ම කම්බයින් කරලා ග්‍රේඩ් 9 වලදී එයාට දෙනවා ටෝටල් ස්කෝර් එක. ටෝටල් ස්කෝර් එක. එතකොට ඒ ස්කෝර් එක බේස් කරන් තමයි ඔයා ඔය කිව්වා මේ ඒ කියන්නේ ඒ ස්කෝර් එක බේස් කරගෙන අපි තීරණය කරන අපි හයි ස්කූල් තව දුරටත් හයි ස්කූල් යනවාද වොකේෂනල් යනවාද කියලා. ඔව්. එතකොට දැන් මෙහි වාසවල නම් තියෙන්නේ වමියා කියන. වොකේෂනල් ඉන්ස්ටිටියුට් එක වමියා කියලා තියෙනවා. ඔව්. එතකොට හයි ස්කූල් එක වෙනම තියෙනවා. එතකොට අපි දැන් අපි එතෙන්දී දැන් හැබැයි ග්‍රේඩ් 9 වලදී ඔය ඒගොල්ලන්ට එන ග්‍රේඩ් එක පොඩ්ඩක් තීරණය වෙනවා යන්නේ කොහෙටද කියන්නේ. දැන් අපි දන්න වොකේෂනල් කොලේජ් කියන්නේ මෙහි තියෙන ඔය වොකේෂනල් ට්‍රේනින් වගේ ගියාම ඒක ඇත්තටම ස්කිල් මත පදනම් වෙලා ජොබ් කරන්න පුළුවන්. ඇත්තටම මෙහි එහෙම ජොබ් එකක් කරා කියලා ආදායම අඩු වෙන්නේ නැහැ. මේ ආදායම විෂමතාවය අඩු හින්දා මෙහි ඉංජිනේර ඩොක්ටර් කෙනෙක් වුණත් ඒ වගේම පඩියක් හම්බ වෙනවා. ඒතර ප්‍රෙපියුටේෂන් එකක් ඕන නැහැ. අර අපිට තමයි ඔක ඔළුවේ තියෙන අර මෙහි ඩොක්ටර් කෙනෙක් වෙන එක, ඉංජිනේර කෙනෙක් වෙන එක නිකන් මරු කියලා. මෙහි මිනිසුන්ට එහෙම ගාණක් නැහැ. හැබැයි ඉතින් අර දැන් අපේ දෙමාපියෝ සහ මෙහි ඉන්න අපි ඉමිග්‍රන්ට් විදිහට අපේ සමාජ අපිත් බලාපොරොත්තු වෙන මේ අපේ ළමයාව ටිකක් මේ පැත්තේ යවන්න කියලා. ඒතකොට එහෙම වුණොත් ඒ පොඩක් ඒ ස්කෝර් එක ගැන බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ ස්කෝර් එක බේස් කරන් තමයි එයා අර කිව්ව හයි ස්කූල් යනවද මේ ඔය කියන වමියා කියන වොකේෂනල් එඩියුකේෂන් වලට යනවා. මේ වමියා කියන්නේ මේ වාසවල තියෙන වොකේෂන් අනිත් සිටි වල තියෙන නම් වෙනස් වෙන්න. ඔව් වෙන නම් වලින් ඇති. එතකොට මේ එතෙන්දී එහෙම අර දැන් හයි ස්කූල් එක ඇත්තටම දැන් අපි හිතමු ළමයෙක්ට මෙඩිසින් කරන්න ඕනේ, ලෝ කරන්න ඕනේ, ඒ වගේ කරන්න ඕනේ කියලා. එතකොට ඒ ළමයා අනිවාර්යෙන් හයි ස්කූල් යන්න ඕනේ. ඒතර ඒ සබ්ජෙක්ට්ස් තෝරගෙන කරන්න ඕනේ. ඔව් ඒවා කරන්න ඕනේ. හැබැයි දැන් ළමයින්ට අර හෑන්ඩ්ස් ඔන් ස්කිල් එකක් ගන්න ඕන නම් අර වගේ තමයි වමියායකට යන්න පුළුවන්. හැබැයි ඉංජිනේරින් පැත්තට යනකොට වමියා එක ත්‍රූ ගිහිල්ලත් එයාට කැම්පස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ හයර් ස්ටඩීස් ඒ කියන්නේ අපි කියන මේ යුනිවර්සිටි යන්න නම් කොලේජ් යන්න නම් එයාට අනිවාර්යෙන් අපේ හයර් ස්ටඩීස් යුනිවර්සිටි වලට යන්න නම් යුනිවර්සිටි කොලේජ් නෙමෙයි අතර යුනිවර්සිටි යන්න නම් මේ දැන් ඒක එතකොට අර ඇප්ලයිඩ් සයන්ස් යුනිවර්සිටිස් කියලා තියෙනවා වෙනම සාමාන්‍ය යුනිවර්සිටිස් වෙනම තියෙනවා. ඒ දෙකටම මේ අර හයි ස්කූල් යන ළමයාට පුළුවන් ඒකේ තියෙනවා හයි ස්කූල් එකෙන් පස්සේ තියෙනවා නැෂනල් ලෙවල් එක්සෑම් එකක් අපේ A levels වල. ඒක ටිකක් ඒ එක්සෑම් එකට කියන නමක් තියෙනවා. මං ගේ නම හොයාගත්තා. ඒක නමක් තියෙනවා. ඒකට කියන නම තමයි matriculation examination. මේ කියන්නේ early office last තෝකින්ද මං අර ප්‍රභාෂකගේ ක්ලාස් යන්න ඕන මේ. මට ඒක කියව ගන්න බැරුණා. matriculation exam කියලා තමයි. ඔය matriculation exam එකක්. ඒක මෙහි government වගේ exam එකක්. ඒ කියන්නේ ඒක අර මේ national level exam එකක්. එතකොට ඒකෙන් ඇත්තටම ඒකේ ස්කෝර් එක බේස් කරන්නේ අපේ වගේ Z ස්කෝර් එක බේස් කරන්නේ තමයි අපේ යුනිවර්සිටි යනවාද යන්න පුළුවන්. හැබැයි මේ සමහර යුනිවර්සිටි වලට එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. දැන් ඔය වමියා වලින් අවුට් වෙන අය ඉන්නවනේ අවුරුදු 3කට පස්සේ. එයා දැන් එතකොට එයා අවුට් වෙන්නේ වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් එක්කනේ. එතකොට ඒගොල්ලන්ටත් යුනිවර්සිටි යන්න පුළුවන් අර එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියලා. එතකොට කොහොම හරි මොන පාත් එකකින් ගියත් යුනිවර්සිටි යන්න පුළුවන්. තමන්ට තියෙන එන්ට්‍රන්ස් එක්සෑම් එක හෝ මේ මැට්‍රිකියුලේෂන් එක්සෑම් එකක් ලියලා හයි ස්කූල් පැත්තෙන් අර එකම පාති දෙකක් ගියාට අන්තිමට කැම්පස් යන්න පුළුවන් ඩිග්‍රියක් කරගන්න පුළුවන්. ඔව්. දැන් ඔහොම මම තව මෙතනදී ප්‍රශ්නයක් අහන්නම් මේ දැන් අපේ ලංකාවේ එනවනේ මේ. එතකොට මෙහෙ එනකොල්ලෝ එනකොට දැන් ළමයි එන්නේ එක එක වයස් වලින්. ඔව්. දැන් ඔයාගේ ළමයි ආයේ ප්‍රයිමරි වයසේ. සමහර ළමයි එනවා
මෙහ විදිට හයිස්කූල් ලෙවල් එක ඔව් එතකොට ඒකලට කෙලිම හයිස්කූල් යන්න පුළුවන්ද නැත්තං ඇතන දැන් අපි දන්න හයිස්කූල් යන්න අර මෙහ විදිට යන මුල්ලි යනන අර තමන්ගේ ග්‍රේඩ් මත පදනගලා තම හයිස්කූල්ද වොකේෂන් නවදගෙන තිරනෙවෙන දැන් මෙහ කෙලිම ගන්නප තවමට කිව්වට මොක්කයි එහෙම කෙලින්ම යන්න බෑමලි දැන් අපි හිතන්නකො දැන් මෙහෙ ඒගොල්ලන් ෆිනිෂ් එඩියුකේෂන් සිස්ටම් එකේ ඒගොල්ලෝ ග්‍රේඩ් 9 වලට එනකන් ඉගෙනගෙන නැහැ නේ මෙහෙ. එතකොට එයාලට ඕනේ නම් ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් ස්කිල් එක ඉම්ප්‍රූව් කරගෙන මේ ඒගොල්ලන්ට ෆිනිෂ් එඩියුකේෂන් සිස්ටම් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම එතකොට එයාලා මෙහි අල්මා කියලා ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා. ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා වාසවල. ඒකට ගිහිල්ලා ඒගොල්ලෝ ලැන්ග්වේජ් ඒ කියන්නේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක සහ තවත් සබ්ජෙක්ට් ඉගෙන ගන්න ඕනේ ෆිනිෂ් වලින්. හරිද? ඒ වගේ ඉන්ස්ටිටියුට් එකකට ගිහිල්ලා. එහෙම ගිහිල්ලා. ඒකත් ෆ්‍රීද? ඒක මම හිතන්නේ ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. අල්මාකට සාමාන්‍ය ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. එතකොට තව එකක් තව මේ පාත් එකක් තියෙනවා. මෙහි තියෙනවා මේ IB කියලා එක්සෑම් එක. IB EB කියලා තියෙනවා. ඒ එක්සෑම් දෙක ඒ එක්සෑම් එක කරපුවාම ඒක ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙනවා. එතකොට ඒ එක්සෑම් එකේ ස්කෝර් එක අනුව හැබැයි මං දන්න තරම් ඉන්නම් ඉමිග්‍රන්ට්ස්ලාට ඒකේ chance එක තියෙන්නේ නිකන් ඒ කියන්නේ 5-6 දෙනෙකුට වගේ තමයි chance එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ එක්සෑම් එකක් කළා ගියොත් ඒ එක්සෑම් එකෙන් මේ හයිස්කූල් යන්න ඕනේ. හයිස්කූල් කියන්නේ ඒක ඇත්තටම මේ හයිස්කූල් එකට නෙමෙයි. ඒක වෙනම ඉන්ස්ටිටියුට් එකක්. ඒකේ ඩිප්ලෝමා එකක් දෙන්නේ. ඒ කියන්නේ ඒක ඉංග්‍රීසි මීඩියම්. ඉංග්‍රීසි මීඩියම් ඩිප්ලෝමා දෙන්නේ. අවුරුදු එතන 3ක් කරන්න ඕනේ. එතකොට ඒකෙදි පළවෙනි අවුරුද්දේ කොමන් සබ්ජෙක්ට් තියෙනවා 17ක්ද වගේ ප්‍රමාණයක්. එතකොට සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වෙනකොට එයාට ස්පෙෂලයිස් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක. කොහෙන් හරි අන්තිමට ඩිග්‍රී එකට පාත් එකක් කපාගෙන ඔව් අන්න එතකොට ඒක ඉවර වුණාට පස්සේ එයාට ඕන්නම් මෙහෙ ඩිග්‍රියක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යුරෝප් රටකට ගිහිල්ලා ඩිග්‍රී එක කරන්නත් පුළුවන්. හැබැයි ඒකට ගෙවන්න ඕන. ඒකට ගෙවන්න. හරි දැන් ඕක තමයි මේ ෆින්ලන්ඩ් වල පාසල් අධ්‍යයනය අපි කියන්නේ මේ ස්කූල් එඩියුකේෂන් එකේ තියෙන මේ අපි කියන්නේ ලෙවල් එක ඒ කියන්නේ ග්‍රේඩ් තියෙන කොහොමද ප්‍රයිමරි තියෙනවා ස්ට්‍රක්චර් එක. එතකොට දැන් ওই ස්ට්‍රක්චර් ගැන ලොකුවට ඉතින් හිතන්න ඕනේ. හැබැයි අපි මේ කියන්නේ මේ এডুকেෂන් සිස්ටම් එකේ තියෙන ක්වොලිටි එක ගැන තමයි අපි ගොඩක් මේකෙදි කතා කරන්නේ. එතකොට මේකේ අපි ඊළඟ පොයින්ට් එකට යනකොට මම වාගින් මේ තවයක් අහන්න හිටියේ. දැන් ඔය මේ ගුරුවරු ඉන්නවනේ. දැන් අපේ ඉස්කෝලේ නම් ගුරු දෙගුරු සම්බන්ධතාව කියලා අපි කියන්නේ. එතකොට අපි දන්නවා ලංකාවේ නම් ගුරු දෙගුරු සම්බන්ධතාවවලද ගුරුවරයා දෙමාපියෝ අතර තමන්ගේ ළමයා ගැන ඒක පොදුවේ කියනවා මේක. දැන් අපි මං කිව්වට කලින් වගේම දෙමාපිය රැස්වීමක් ගත්තොත් කියනවා. දැන් මේ වාර කලිනුත් කිව්වා එහෙම ගුරු දෙගුරු රැස්වීම කියන එකක් තියෙනවා. ඒක ඉන්ඩිවිජුවල් තියෙන්නේ. තමන්ගේ දෙමාපියෝ තමන්ගේ ළමයාත් එක්ක ගිහලා ටීචර් හම්බෙලා ළමයාගේ ප්‍රෝග්‍රස් එක ගැන අහනවා. ඒතකොට දැන් ළමයා බැරි වෙලා හරිය ළමයා ওই විනය කඩ කරලා අර වගේ එහෙම ප්‍රශ්න තිබ්බොත් සහ ඒ වගේ ඒවා වෙන්න පුළුවන් දැන් ළමයිනේ. ඒතකොට ඒවට දඬුවම් කරනවද සහ ඒවා දෙමාපියන්ට කියනවද ගුරුවරු? මෙහෙමයි. දැන් මේ ගොල්ලන්ගේ තියෙනවා මේ විල්මා කියලා සිස්ටම් එකක්. ඒ කියන්නේ මුළු විල්මා නෙමෙයි විල්මා. ඒ කියන්නේ විල්මා කියන සිස්ටම් එකෙන් තමයි ඒ කියන්නේ පාස් ඒ කියන්නේ ගුරුවරුයි දෙමාපියෝයි අතර සම්බන්ධතාවය තියෙනවා. ඒක මේක ඇප් එකක් වගේ ඇප් එකක් වගේ එකක්. ඇප් එකක් තමයි. ඇප් එකක් තමයි. එතකොට ඒක මේ ඒකේ අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයා ඉස්කෝලේට දානකොටම අපි ඒ ඇප් එකේ රෙජිස්ටර් වෙලා අපිට දැන් මට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා නම් ළමයි දෙන්න පෙන්නනවා. නෙවන් කොහිලවත්තගේ සෙන්යා කොහිලවත්තගේ කියලා පෙන්නනවා. එතකොට දැන් මං නෙවන් කොහිලවත්තගේ ඒව සිලෙක්ට් කරාම එයාගේ ටයිම් කොහිලවත්තගේ හිස්ටරි වෙනවා. ඔව් හිස්ටරියම තියෙනවා. පට්ටන්තරේම තියෙනවා. ඔයා වගේ රිපෝට් එකක් මම. ඒ කියන්නේ එයා දැන් මෙහෙ ගහන්නේ පනිෂ්මන්ට් නෑනේ ෆිසිකල් මේ පනිෂ්මන්ට් මොකුත් නෑ. ඔය අපි කියන ලංකාවේ කියන මේ කෝපරල් පනිෂ්මන්ට් මොකුත් නෑනේ. නෑ. එතකොට මෙහෙ දන ගස්සන්නේ නැද්ද? නෑ දන ගස්සන්නේ. එතකොට දැන් හිතන්න දැන් දැන් ළමයිනේ. දැන් ඒකේ කෑ ගහනවා. ඒතකොට ඌට මොකද කරන්නේ? පොඩ්ඩක් එළියට දාලා තියෙනවා. ඒ කියන්නේ ක්ලාස් එකෙන් එළියට දාලා පොඩ්ඩක් මේ එළියේ ඉඳවලා තියෙනවා. ඉඳලා කියන්නේ බිම. නෑ මොනාරි එළියේ තියෙන බංකුවක් හරි මොකක් හරි. අර ෆිල්ම් වල දානේ. අපි කියන්නේ හොලිවුඩ් ෆිල්ම් වල එහෙම ටීචර් මොකුත් කියන්නේ get out කියලා කියනවා ක්ලාස් එළියට යන්න. ඒ චුට්ටක් ඉඳලා තියෙනවා. ඒතකොට ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කරනවා. මෙයාටද පොඩි අපි
එහෙම ඉතින් එක දවසක් ඔය කෑගේ හො කියලා එහෙම නෑ. හැබැයි එයාගේ බිහේවියර් එක වල ස්ටඩි කරලා ඒ කියන්නේ දිගටම එයා දැන් ක්ලාස් එකේ ඒ වගේ හැසිරෙනවා නම් දෙමව්පියන්ට මේ දැනුම් දෙනවා. ඊට අමතරව දැන් අර ඔය බුලින් කියලා එකක් තියෙනවා. බුලී කරනවා කියලා අපි කියන බත්තලයා අපිට ඇඟ ලොකු කොල්ලන්න ඉස්කෝලේ ඌ අල්ලගෙන ඉතින් ඌ තමයි හැමෝගෙම පෙට්. ඔව් ඒ වගේ ඉතින් අර බුලි කරනවා කියන ඒවා එහෙම ඒගොල්ලෝ ගොඩාක් අර ඒ කියන්නේ මෙයාලා අර ගොඩක්ම අර අනිත් කෙනාගේ පර්සනල් ස්පේස් එකට ගොඩක් ගරු කරනවානේ. ඉතින් ඒක අර පොඩි කාලේ ඉඳන් මේගොල්ලන් මේ අර ගොල්ලන්ට ළමයින්ට උරු කරනවා. එතකොට නිකන් ඔය බුලි කරනවා කියන එක නිකන් ලොකු වැරද්දක් විදියට තමයි ඒගොල්ලෝ ඒ කියන්නේ දිගින් දිගටම ඒගොල්ලෝ මැසේජ් එවනවා නිකන්. ඒ කියන්නේ බුලින් කියන එක කොහොමද අපි ඒක නවත්තන්නේ ඒවා එහෙම කියනවා. එතකොට මේ ඔයා දෙමාපියන්ටත් කියනවා ළමයට මෙන්න මේ දේවල් ගැන හරියට කියලා දෙන්න. ඒගොල්ලෝ පනිෂ් කරන්නවත් එහෙම කියලා කියන්නේ නැහැ. කියන්නේ අර ළමයිව බලන්න මෙන්න මේ ප්‍රශ්න ළමයාගේ තියෙනවා මෙන්න මේ ගැන ඔයා කන්සර්න් කරන දෙමාපියන්ටත් ගයිඩ් එකක් දෙනවා. මෙන්න මෙහෙම වුණාම ළමයට මෙන්න මේ විදිහට කරන්න කියලා. අනිත් එක දැන් මොකක් හරි ඉන්සිඩන්ට් එකක් වුණොත් ඉස්කෝලේදී ඒ කියන්නේ අපි හිතමු ළමයි දෙන්නෙක් ගහගත්තයි කියලා. එතකොට ටීචර් දැන් ඒක විසඳුවා ඒ ස්ටෝරි එක තියෙනවනේ. ඒ ස්ටෝරි එක ෆිල්ම් එකේ දානවා. ආයි කතාව දානවා. රෙකෝඩ් එක දානවා. රෙකෝඩ් එක දානවා. දැන් ළමයි එහෙම දැන් හිතන්නකො ළමයි දෙන්නේ ගහගත්තා මෙයා අර එහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා ටීචර් මෙහෙම මම මෙහෙම ඇඩ්වයිස් කළායි කියන ඒ ස්ටෙප් ටික එයා මේකේ දානවා ෆිල්ම් එකේ. නෑ ඒක එනවා. ඒක එනවා මේක එනවා මෙහෙම. ළමයින්ගේ අයිඩෙන්ටිෆිකේෂන් එක අන්නෝන් තියලා විස්තරේ තියෙනවා. නෑ තමන්ගේ ළමයාගේ ළමයන් දැන් හිතන්නකෝ චතුරයකට තියෙන එයාගේ ළමයි දෙන්නගේ විතරයි. අනිත් ළමයි නෑ. ඒක තනිකරම පර්සනල් account අපි credential දාලා අපේ bank account log කරනවා වගේ ඒක අපේ account වල detail තියෙනවා වගේ ළමයාගේ account එකේ detail දෙමාපියන්ට තියෙනවා. දැන් මේ Moodle තියෙන මෙහි තියෙන ඒ වගේ තමයි. දැන් අපිටත් අපේ detail අපේ credit එක එනවනේ. ඒතර ඒකේ මේ credits ළමයාගේ ඔය exam ඔය assignments වල ඒව ලකුණුත් එහෙම දාලා තියෙනවද? homework එහෙම දෙන ඒවා තියෙනවද? homework තියෙනවා time table එක තියෙනවා. එයා දැන් මෙන්න ඒ කියන්නේ උදේ ඉස්කෝලේ ගිය එයා ඉස්කෝලේ ගිහිල්ලා enroll වෙච්ච වෙලේ ඉඳන් තියෙනවා. මෙන්න මේකේ ළමයා ගැන හොඳ track record එකක් තියෙනවා. track ඔව් track කරගන්න පුළුවන්. ලංකාවේ වගේ period cut කරලා පැනලා එහෙම ඉන්නවද? ඒ වෙලාවෙම ළම්මට පේනවා මෙයා නෑ තමයි මෙයා නෑ පන්තිය කියලා. ඒක මරු නේද ඒක. ඔව් එහෙම ඒ කියන්නේ නම් ලකුණු කරනවද මේ ඉස්කෝලේ? attendance බලනවා. ඒකනේ දැන් ඒ අරකේ වැටෙන්නේ යා සිස්ටම් එකේ දානවා attendance තියෙනවා. ඔව් මේ අනිත් එක මේ දැන් අපි හිට දැන් ළමයා යවන්න නැත්තම් මේ අර ලංකාවේ වගේ ලියුම් ලියලා ඒවා ඕනේ නැහැ. ඒක කියන්නේ අර ගුරුතුමෝ සම්බන්ධතා පොත කියලා තියෙනනේ. ඒක ලියන ආච්චි මලා ආච්චි මැරලා දෙන 5 පාරක් විතර. ඔව් මේ හැබැයි මෙහෙමයි අසනීපයක් නම් දැන් අසනීපයක් නම් ඒක එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ මොකද්ද ලෙඩේ ඒවා ඕනේ නැහැ. මෙහෙම සික් කියලා ළමයාට අසනීපයි කියලා දාන්න පුළුවන්. මේ හැබැයි වෙන මොකක් හරි රීසන් එකක් දැන් අපි හිතමු අපි නිකන් ෂෝට් වැකේෂන් එකට හදිසියෙ අපිට ලංකාවට යන්න වුණා හරි මොකක් හරි කියලා. එතකොට මේ පුළුවන් මේ ලීව් ඒ කියන්නේ ලීව් ඇප්ලයි කරන්න පුළුවන් ළමයාට. ඔව්. ඒ කියන්නේ අපිට මේ දවස්වල අපි එන්නේ නැහැ කියලා කියනවා. මෙහෙම දැන් අර නිවන් එක සැරයක් නිවන්ට බාස්කට් බෝල් මැච් එකක් තිබුණා මේ ඉස්කෝල දවසක. ඒ කියන්නේ හෙල්සින්කි වලට ගිහිල්ලා යට ඉන්න වුණා. ඒතකොට එයාට යන්න බැරි වුණා. සිකුරාදා ඉස්කෝලේ යන්න බැරි වුණා. ඊට පස්සේ ටීචර් කිව්වා ඔයා ලීව් එක දාන්න. ඒ කියන්නේ මෙයා ලීව් ගන්නවා කියලා දාන්න කියලා. එතකොට එයාලා ඇප්‍රූව් කරනවා ඒ ලීව් එක. එහෙම. දැන් අපි සාමාන්‍යයෙන් ළමයෙක්ට එන්ටයිටල්මන්ට් එකක් තියෙනවද ලීව් මෙච්චරක් ගන්න? ඔව් තියෙනවා. හැමදාම ඉන්න නැතු ඉන්න බෑ. එහෙම ඉන්න නැතු ඉන්න බෑ. ඒවත් බලන්න නැතිනේ. ඔව් ඒවා. අර ඔයා මට කිව්ව අර يعني සමහරලාට දෙමාපියන්ටත් ළමයාගේ බිහේවියර් එකක් හරි මොකක් හරි කන්ට්‍රෝල් කරන්න බැරුණොත් ඔය ළමයා එන්නේ නැතිව තිබ්බොත් එමේ ඒක ඊපස්සේ ගවර්න්මන්ට් නෝටිස් කරලා සෝෂල් මොකද ඒ කියන්නේ සෝෂල් සර්විස් වලින් ඇවිල්ලා බලනවා ළමයා මේවා කරනවා කියලා නේ. ඇවිල්ලා බලනවා විතර නෙමෙයි ළමයා අරන් යන්න උනත් එයාලට පුළුවන්. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි දැන් ඇත්තටම ලංකාවේ වුණත් එහෙම තමයි. ඒ කියන්නේ ලංකාවේ ඉතින් අර ඒක හරියට රෙගියුලේට් වෙන්නේ නැති වුණාට 18ට අඩු. ඒ කියන්නේ අපි ළමයි කියලා සලකන කොට්ටාසයක් ඉන්නවනේ. ඒ ළමයින්ගේ සියලුම අයිතිය තියෙන්නේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකට. ලංකාවෙත් එහෙමයි මෙහෙත් රජයට අයිති ළමයි. රජයට තමයි අයිති.
නෑ අම්මට තාත්තට නෙවෙයි. ඒ අම්මා තාත්තා නේ මචං අපිවත් අපිට අයිති නෑ ලංකාවේ තියෙන රජයට තමයි ඔව් ඒ කියන්නේ ළමයි පුරවැසියත් අයිති. ළමයි- අයියර අපිට සුයිසයිඩ් කරගන්නකොට දඬුව කෙනෙක්ට ගෙවන්න වෙනවනේ අර පිමෙන්ති කොට්ට ගන්න තියෙනවා. එතකොට මේ දැන් ළමයාගේ දිගින් දිගටම ඒ වගේ මේ කියන්නේ මිස් බිහේවියර්ස් ඇවිල්ලා දැන් කන්ට්‍රෝල් නැහැ ළමයා. එහෙම දැන් එයා ඒගොල්ලෝ විල්මා එකේ දානවනේ ඔක. ඊට පස්සේ ඉතින් අම්මලාට කියනවා ඇඩ්වයිස් කරන්න, ටීචර්ලත් ඇඩ්වයිස් කරනවා. දැන් ළමයා හරි යන්නෙම නැත්තම් ඒගොල්ලෝ සෝෂල් සර්විස් එකෙන් ළමයාව ඇත්තටම මේ ගෙනියනවා. අරන් යනවා. අරන් යනවා. අම්මට. ඒක තමයි මේ සිස්ටම් එක. ඒ කියන්නේ මෙයාලා කියන්නේ මේ ළමයා හැදෙන්න හොඳම තැන හැම වෙලේම පේරන්ට්ස්ලා වෙන්නේ නැහැ කිය. එහෙම නොවෙන්නත් පුළුවන් කිය. ඒ කියන්නේ දැන් මේ ළමයාට ඇත්තට මේක තියෙනවා දැන් හොඳම මේ තැන. සිංගල් පේරන්ට් තියෙනවා මේ සමහරලාට මේ අම්මත් නැහැ සමහරලාට ඒ අම්මා ළමයා බලන්නේ නැහැ. එතකොට ඉතින් ඇත්තටම ඒගොල්ලෝ ළමයට ඊට වඩා රැකවරණයක් දෙනවා රජයෙන් අරන් ගිහලා ඒක බලලා. හරි එතකොට දැන් ඕක තමයි දැන් කියන්නේ මෙහි ළමයින්ට තියෙන සර්විසස් ඊළඟට ඔය මෙහි තියෙන ඔය දැන් අපි කතා කරුවේ ගුරු දෙගුරු සම්බන්ධතා වගේ දේවල්. දැන් අපි ඊළඟට කතා කරමු මෙහි දැන් මෙහි এডুকেෂන් වල තියෙන ටෙක්නොලොජි යූස් කරන එක ගැන පොඩ්ඩක්. දැන් ඔයා ඉස්කෝලේ ගිහලා තියෙනවද ළමයි? ඔව්. එතකොට ඔයාට නිකන් ක්ලාස් රූම් ගැන ඔය සෙන්නලත් කියනවද මොකද ඒගොල්ලෝ ඔය මල්ටිමීඩියා යූස් කරලා උගන්වනවද? ඒ කියන්නේ ටෙක්නොලොජි කියන්නේ මම කියන්නේ කම්පියුටර් බේස් එහෙම තියෙනවද? ඔව්. එහෙම තියෙනවද? ඔව් ඒ කියන්නේ හැම ක්ලාස් එකේම මේ තියෙනවා මේ ස්ක්‍රීන් එකක්. ස්මාර්ට් බෝඩ් එහෙම ස්මාර්ට් බෝඩ් එකක්ම කියන්න කියන්න බෑ. බෑ. මොකක් හරි screen එකක්. ඔව් ස්ක්‍රීන් එකක් තියෙනවා. එතකොට ගොඩක් ඒගොල්ලන් ඔය ලැන්ග්වේජ් උනත් ගොඩක් අර ගේම්ස් වලින් ඒ වගේ අලුත් ඇක්ටිවිටීස් වලින් ටෙක්නොලොජි යූස් කරනවා සහ අලුත් විදි. ඔව් අනිත් එක දැන් එයාලගේ මේ ලැප් එකක් තියෙනවනේ ඒගොල්ලන්ට. එතකොට ඔය මේ ලැන්ග්වේජ් එකම ඉංග්‍රීසි එකම මම දැක් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හෝම්වර්ක් එකම කරන්නේ ලැප් එකේ. ලැප් එකේම හෝම්වර්ක් කරනවා. ඔව් ලැප් එකේ හෝම්වර්ක් කරනවා ගොඩක් වෙලාවට. හැබැයි මැත්ස් නම් නෑ. මැත්ස් කරන්නේ මේ සාමාන්‍ය අපි කරන විදිහටම තමයි මැත්ස් කරන්නේ. මේ සමහර සබ්ජෙක්ට් ඒ කියන්නේ කරන්න පුළුවන් ඒවා මේ ලැප් එකේ ඇක්ටිවිටීස් දීලා කරනවා. අර මොකක්ද අනිත් එක මේ හැබැයි මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ අර ගොඩාක්ම ස්ක්‍රීන් වලට ළමයිව එන්කරේජ් කරනවා කියලා. මොකද ස්ක්‍රීන් ටයිම් එක අඩු කරන ස්ක්‍රීන් ටයිම් ළමයින්ගේ එක අඩු කරන්න කියලාම තමයි ඒගොල්ලන් කියන්නේ. ළමයි විශේෂයෙන් ඒකට ප්‍රයිමරි වලදී. දැන් සෙකන්ඩරි වලදී ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රයිමරි වලදී ගොඩාක්ම කියන්නේ මේ දැන් මං ඊයේ දැක්ක මේ පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා කියලා. දැන් අර ඉන්ටර්නෙට් වලින් ඒ කියන්නේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරාම ළමයින්ට වෙන්න පුළුවන් ඒ කියන්නේ ඩේන්ජර් සිටුේෂන් මොනවා හරි තියෙනවද එහෙම ඒවා මේ ඒවා ගැන පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා කියලා ළඟදී. එතකොට අර දැන් ඇත්තටම ප්‍රයිමරි කියන්නේ ළමයින්ට ගොඩක් එච්චරම තේරුමක් නැහැනේ වයසක් ඔව් දැන් නේ. මේ තාම ප්‍රයිමරි කියන්නේ බාලකින් ළමයිනේ පොඩි ළමයි සායට තේරුමක් නැහැ තේරුමක් නැහැනේ. අන්න ඒක නිසා ඒගොල්ලන් අර ගොඩාක්ම ලොකුවටම එන්කරේජ් කරන්නේ නැහැ ස්ක්‍රීන් ටයිම් එක අඩු කරන්න කියලා තමයි කියන්නේ. හරි එතකොට දැන් අපි පැයක් විතර ගිහලාද මචං? ඔව් හරි අපි දැන් අන්තිම ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒකම දැන් මම අහලා තියෙනවා මෙහි ගුරුවරුන්ට එයාලට এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවනේ නිකන් ගුරුවර කියන්නේ මම කියන්නේ මෙහි ඩිග්‍රී එකක් හරි මාස්ටර් එකක් හරි තියෙනව නේද ගුරුවරයෙක් වෙන්න මෙහි? ඔව් මෙහි අනිවාර්යෙන් මාස්ටර් එකක් තියෙනවා. මාස්ටර් එකක් තියෙනවා. ඒතකොට මාස්ටර් කියන්නේ තමන් කියන්නේ සෙකන්ඩ් ඩිග්‍රී එකක් කරලා තියෙනවා. කියන්නේ ඩිග්‍රී එක ඊට පස්සේ එයාගේ එතනින් පස්සේ අපි කියන මාස්ටර් එකක් කරලා තියෙන්න ඕන නැතුව බෑ. කියන්නේ ගුරුවරු වෙල් එඩියුකේටඩ් සහ ළමයිව අසුරන විදිය පිළිබඳවත් ගුරුවරු දැනුවත්. ඒ කියන්නේ මාස්ටර් එකක් කියන්නේ මේ නිකම් මාස්ටර් එකක් තිබිලා බෑ. එඩියුකේෂන් ෆීල්ඩ් එකේ මාස්ටර් එකක්. ඒ කියන්නේ මාස්ටර් ඔෆ් එඩියුකේෂන් කියන එක තියෙනවා. හරි. එතකොට දැන් තව එකක් තමයි දැන් මෙතනදී අපි කතා කරනකොට දැන් අර අපි දැන් කතා කරන්නේ ෆින්ලන්ඩ් වල এডুকেෂන් එක ගොඩක් ෆ්‍රීඩම් බේස් ළමයිට ඉගෙන ගන්න පුළුවන් එක්සෑම් නෑ කෑම උනත් ඒවා නිකන් දෙනවා හැමදේම ෆැසිලිටිස් දෙනවා දෙමාපියෝ ළමයි අතර තියෙන දැන් ඒතර මේවා සේරම අපි දැන් ෆෝමල් විදිහට කතා කරේ. ඒතර මට පොඩි එකක් තියෙනවා මේක අවුට් ඔෆ් ටොපික් දන්නේ නැහැ. දැන් අපි ඉස්කෝලේ කල් ලව් කරනවානේ. මෙහෙම පුළුවන්? මෙහෙම පුළුවන්. එහෙනම් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ ගුරුවරු මුකුත් කියන්නේ නැද්ද? දෙමාපියන්ට අර මේ විල්මයිකේ දාන්නේ නැද්ද? අද මට මේ ළමයෙක් එක්ක කප් මේ
ෆෑත්න අතල්ලන් හිටිය අහුනා කියලා එහෙම කියන්නද? එහෙමනම් තාම දන්නේ ප්‍රයිමරිනේ තාම ඉන්නේ සෙකන්ඩරි ගියාම තමයි ඉතින් බලන්න ඕනේ. මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා. ඔව් මං හිතන්නේ ඉතින්. ඒතර වගේ හැබැයි ඒත් මං හිතන්නේ ඒගොල්ලෝ ඉස්කෝලේ ඇතුලේ නම් යම්කිසි ඩිසිප්ලින් එකක් මේන්ටේන් කරනවා නැත්නම් ඉස්කෝලේ තියාගන්න බැහැනේ ඇත්තටම. නමුත් මං හිතන්නේ එහෙම පර්සනල් ස්පේස් එකට ඒගොල්ලන් ලොකුවට එච්චර ඇඟිලි ගහන්නේ. හැබැයි ඉතින් අර ඉස්කෝලේ ඇතුලේ ඒගොල්ලන් දැන් අපි වුණත් දැන් මේක මන් දන්නේ මේක හරිද වැරදිද දන්නේ නැහැ මං කියන එක. මේ අන්තිමට අහන්නේ නැහැ එච්චර. එහෙමද? කියන්නේ මේක හයිද දන්නේ මේක හයිද දන්නේ නැහැ. මේ දැන් ඉස්කෝලේ මං උගන්නපු ඉස්කෝලේ තියෙනවානේ. එතකොට ඒකෙදි දැන් අපි මම A level class එකට නිගන්නේ. එතකොට ඉන්නේ කොල්ලෝ දන්නවනේ ඉතින් මොකද වෙන්නේ. එතකොට අපි වුණත් දැන් ඒගොල්ලන්ට ඇත්තටම affairs තියෙනවා. ඒකෙදි අපි දන්නවනේ. ඒකෙදි ඒ වයසේ හැටියට ඒවා තිබුණා සහ ඒවා අපි දැනගෙනත් හිටියා. නමුත් ඒවා අපි අර ඒ කියන්නේ ඒක ලොකු වැරද්දක් කියලා එහෙම හයිලයිට් කරලා එහෙම කරන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ ඇතුලේදී ඒගොල්ලන්ට ඉස්කෝලේ කියන්නේ ඒක ආයතනයක්. එතකොට මේකේ ඕගොල්ලන් හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ඒක ඒ කියන්නේ ඒ බිහේවියර්ස් ටික තියෙන්න ඕන ඉස්කෝලේ ඇතුලේ. ඒ වගේ ඇති කියලා මම හිතනවා මේ මොකද මෙහෙ වුණත් දැන් ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලේනේ. එතකොට ඒගොල්ලන්ට ඒ නෑ පද්ධතියක් තියෙනවා. පද්ධතිය පවත්වා ගන්න මිනිස්සුන්ගේ බිහේවියර් එක වැදගත් වෙනවා. අන්න ඒකනේ. එතකොට ඒක ඒගොල්ලන් මේන්ටේන් කරනවා ඇති. නමුත් ඉතින් මේ යාළුද මෙයා යාළුද ඒවා හොයන්නේ නැහැ කියලා අපි හිතනවා. නෑ හරි. එතකොට ඔන්න අපි අද ෆින්ලන්තේ අධ්‍යාපනය ගැන ගොඩක් දේවල් කතා කරා. මම හිතන්නේ මේක ඇත්තටම මේක බලන කෙනෙක්ට සහ එන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න පුළුවන්. තමන්ගේ ළමයි ඉන්නවා නම් තමන්ගේ ළමයි ගිහිල්ලා ඉගෙන ගන්න මොන වගේ අධ්‍යාපන ක්‍රමයකද මොන වගේ තත්ත්වයක් යටතේද තමන්ට ළමයා ගොඩක් අය දෙන ඔයාලට තියෙන ප්‍රශ්න ළමයා අතරමං වේද කියන එක. ගොඩක් අය අහන ප්‍රශ්න තමයි අපේ ළමයි ඇවිල්ලා මෙහෙ අපේ ළමයින්ට ශිෂ්‍යත්ව කර හිටියේ ඌ ශිෂ්‍යත්වෙත් නවත්තලා එකපාර ආව මෙහෙ දැන් උට මේ ශිෂ්‍යත්වත් නැහැ. එහෙමත් ඇතිනේ එක්සෑම් උත් නැහැ. දැන් ළමයාගේ විදිය බලා ගන්නද එහෙම ඇතිනේ. හැබැයි ඒකට බය වෙන්න දෙයක් නැහැ. මෙහෙ මේ ඇත්තට මෙහෙ මිනිස්සු මේ රට මෙච්චර දියුණු තත්ත්වයට පත් කරලා තියෙන මේ අධ්‍යාපන ක්‍රමය සාහිත්‍ය ඒකට ලෝකේ හොඳම අධ්‍යාපනය කියලා කියන්නේත් හේතුවක් ඇතුවනේ. දැන් අපි වුණත් අපි දැන් වොකේෂනල් කොලෙජ් වල ඉගෙන ගන්නවා. මෙහෙ කැම්පස් වල ළමයි ඉන්න මෙහෙ එන ඩිපෙන්ඩන්ට්ලා විතර නෙමෙයි මේ ස්ටුඩන්ට්ලා කැම්පස් වල ඉගෙන ගන්න. කැම්පස් අධ්‍යාපනයත් අපි දකිනවනේ අපේ මේ කම්පැරිටිව්ලි මෙහි අධ්‍යාපනය මොන වගේද කියලා. ඉතින් ගත්තොත් මෙහි අධ්‍යාපනය ගත්තොත් ගුණාත්මක බව සහ අනිත් පැත්තෙන් ෆ්‍රීඩම් අතින් මාර විදිහටම හොඳ තත්ත්වයක තියෙනවා. මම හිතන්නේ ඒ හින්දා තමයි මේ අධ්‍යාපනය මේ හොඳම අධ්‍යාපනය කියලාත් කියන නැත්තනේ. ඔව් මේකේ විශේෂයෙන්ම අර දැන් ලංකාවේ මේ මාර ස්ට්‍රෙස් එකක්නේ තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ දෙන්නේ අර ස්ට්‍රෙස් එක තමයි. ළමයින්ටයි පේරන්ට්ස්ලටයි දෙගොල්ලන්ටමනේ දැන් මේක කොහොමද ළමයා කීවෙනි යවේයිද ඔයගේ දැන් මේ ලංකාවේ තව තියෙන ප්‍රශ්නයක් දැන් මෙහෙනම් දැන් ළමයි ඇත්තටම දැන් ළමයි සබ්ජෙක්ට් එක ලකුණු 80ක් ගන්නවා කියන්නකො ඇත්තටම ළමයි හොඳයිනේ දැන් 80ක් ගන්නවා කියන්නේ ඉතින් ළමයි 100ක 80ක් ගන්නවා කියන එක මදිනේ. ඒතොර ඒ ලංකාවේ අපි හිතන විදිහට ඉතින් මදි කොච්චර ගත්තත් මදි දැන් ඒ එතකොට දැන් ඇත්තමයි කොච්චර ගත්තත් අම්මා බයිනවා මට මේ එතකොට මේ දැන් මේ තියෙන දැන් ලංකාවේ අර වෙනියා එනකොට දැන් ඔයයි මයි පන්තියේ හිටිය කියන්නකො දැන් ඔයා 80ක් අරන් ඔයා 10 වෙනියා වුණොත් මං 85ක් අරන් මං හිතමු 7 වෙනියා වුණා කියලා. ඒතර අපි දැන් ඔයා හොඳයි. ඔයා 80ක් ගත්තට ඔයා හොඳයි. ඒ වුණාට අපි දෙන්න අතරේ තරගයක් තියෙනවා. ඔය අර ඒ කියන්නේ අපි ලංකාවේ හිතනවා අපි හැමෝම එක වෙන්න ඕන සහ අපි හැමෝම සමානයි කියලා. එහෙම සමාන නැහැ. සහ ළමයි ලංකා දෙමාපියොත් හිතන් ඉන්නවා තමන්ගේ ළමයා තමා හොඳම ළමයා ළමයි හොඳම වෙන්න ඕන කියලා. ඒක ඉතින් අර ඒක අහිංසක ප්‍රාර්ථනාවක්. ඉතින් ඇත්තට මේ හේතුව තමයි ලංකාවේ තියෙන අර අධ්‍යාපන ක්‍රමය, දේශපාලනය හැම එකම මේකට සංස්කෘතිය හැම එකම බලපානවා. මොකද අර ලංකාවේ ඔළුවේ තරඟය කියන එක හැමදෙස්සම හදනවා. අර ඒ තරඟය හදන්නෙත් 1 ඉඳන් 5 වෙනකම්. 5 ඉඳන් 11 වෙනකම්. 11 ඉඳන් 12 13. 13න් පස්සේ ආයෙ කැම්පස් ගියොත් ඊට පස්සේ එතන ඉඳන් ෆස්ට් ක්ලාස් එකක් ගන්න තරඟේ. ඒ කියන්නේ එකත් මහා එකත් ඔළුවට මේකක්නේ. ඉතින් ඊට පස්සේ අර ඒ තරඟ කියන එක ළමයා අවුරුදු 4 5 ඉඳන් වයස අවුරුදු 4 5 ඉඳන් 6 ඉඳන් ඊට පස්සේ අවුරුදු 20 21 යනකම් ඒ තරගෙන් ඊට පස්සේ එතනින් පස්සේ ජොබ් එකක් කරන්න ගියාම එතනත් තරගෙ. ඒ තරගයට තමයි අපි මොනද අපි පාර යනකොටත් වාහන යනකොටත්
තරගෙ අපි බලන ලංකාවුනත් මෙහ අපිට වාහන පදිනකොට තේරෙනවා අපි පාස් කරන් ගියලා අපි ගණන් ගන්න අපි අපේ පාඩුව වෙන දැන් අපේ ලංකාවේ වුණාට අපි කවුරු පාස් කරන් ගියත් අපි හිතන නෑ අපි යන්න ඕන ඉස්සෙල්ලා මෙයාට කලින් බස් එකට උනත් අපි ඉස්සෙල්ලා නගින්න ඕන අර ඒ තරගේ මානසිකත්වයේම තමයි අපි මේ ලංකාවේ ප්‍රශ්නටලා තියෙන හැබැයි මෙහෙම තරගයක් නැති නිසා ළමයි නිදහස ඉගෙන ගන්නවා සහ ළමයින්ට කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ ඒක වගේම දෙමාපියන්ටත් ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ දැන් මම දැකලා තියෙනවා ඔයාලා හවසට මේ ශ්‍රී කරගෙන ඉන්නවා ඔයාලා නෙමෙයි ළමයි ඔයාලා අපි සෙල්ලම් කරනවා ඔව් ඒක ළමයි ශ්‍රී කරගෙන ඉන්නවා මොකද අපි දැන් දන්නවා ලංකාවේ අපිට දැන් අශෙන් අපි දන්නා මචං අපි පොඩි කාලේ 6 වසර 7 වසර 8 වසර නිකන් ඉස්කෝලේ ඉවරලා අපි ක්‍රිකට් ගව ශ්‍රී කරා හැබැයි අපි O level ලඟ වෙනකොට හවසට ක්‍රිකට් ගහන්නේ නැහනේ අපි හවසට අනිත් පැයට කෙලිම ටියුෂන් ඉතින් ආයි එතකොට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ හැබැයි මම දැකලා තියෙනවා මෙහෙ ඉන්නවා ළමයි සමයකට එහෙම මට තව කියන්න බැරුණානේ මේ වැකේෂන් ගැන මෙහෙ නිවාඩු නිවාඩු කියන්නේ ඉතින් උපරිම තියෙන නිවාඩු වැකේෂන් දිනවනේ අවුල් මාස ඒ දෙක තුනක් කියන්නේ සමයකට තියෙනවා මාස දෙකමාරක් කෙලින්ම ඔය ඒක නර සීසන් එකත් එක්ක ඔව් සීසන් එකත් එක්කම ඊට පස්සේ දැන් අද ඉඳනුත් වැකේෂන් සතියක් ඕටම් බ්‍රේක් එක ඊට පස්සේ ක්‍රිස්මස් එකට 2 weeks වගේ තියෙනවා ඊළඟට ආය මේ ස්ප්‍රින්ග් එකෙන් පස්සේ ආය තියෙනවා පොඩි බ්‍රේක් එකක් සතියක විතර අර end of spring කියලා දෙනවා ඒ වගේ ඊට පස්සේ ඉතින් ඔය මැදදිත් මේ පොඩි දවස් දෙක තුන තියෙනවා පොඩි අනික ඉතින් මෙහෙ දැන් එහෙම ගත්තා ලංකාවේ නිවාඩු තියෙනවා ඔව් ලංකාවේ තියෙනවා සෑහෙන නිවාඩු අයි පොය ඒක දැන් ඔයාලා ඒක තමයි පොය දවස්වල ටියුෂන් ටියුෂන් යනවනේ ඔව් ඒකනේ රජේ නිවාඩු දැම්මොත් ඔව් ඉස්කෝලේ හෝම්වර්ක් තව එකක් මේ නිවාඩු කාලේට හෝම්වර්ක් දෙන්නේ දැන් අද අන්න නිවාඩු ඒකත් වැදගත් ඒක හොඳ මාත්ම එකක් දැන් අපේ ඉස්කෝලේ නිවාඩු දෙනකොට ගුරුවරයා ලෑස්ති කරන මෙන්න මේ ටික තියෙනවා මේ ටික කරන් ඉන්න කියලා අපිට දෙනවා හැබැයි මෙහි නිවාඩු කාලේට පොත් අල්ලන්නවත් දෙනවා එහෙම මොකද ඒ කියන්නේ නෑ දැන් මෙහෙ දැන් අද දුන්නන් අද ඉඳන් සතියක් මේ ඕටම් බ්‍රේක් එකනේ නිවාඩු දැන් ඔව් අද ඉඳන් දැන් ලබන සතිය නිවාඩු කියන්නේ එතකොට සෙන්සුරාදා ඉරිදා එනකොට දවස් 9ක් විතර නිවාඩුනේ 7යි 9 5යි 2 7යි ඊළඟ සෙන්සුරාදා 9 එතකොට ඒ දවස් 9ටම හෝම්වර්ක් නෑ නේද එතකොට හෝම්වර්ක් නෑ දැන් සම එකේ මාස දෙකමාරක්ම ඉන්නවා හෝම්වර්ක් මොකුත්ම නැහැ ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා එතෙන්දි පොඩ්ඩක් අර අපි චුට්ටක් පොඩක් පොඩි ඉතින් මේකත් තියන්න ඕනෙලා දැන් ළමයි වැඩේ අම්මලා තාත්තලා වැඩට ගිහින් ළමයි ගෙදර හිටියොත් එහෙම සමය කෙනා ඉතින් එළියට බහලා සෙල්ලම් කරනවා ඒ වුණාට පොඩ අර ස්ක්‍රීන් ටයිම් එක තමයි පොඩක් තියෙනවා නැත්නම් ඉතින් සමර් කැම්ප් වලට වගේ දාන්න ඕනේ ඒ කාලෙදි ගිහලා අවුට්ඩෝර් ඇක්ටිවිටිස් කරනවා ඒකත් මේ දෙන ගොඩක් මම දැකලා මේ ළමයි ඔය නේචර් එකත් එක්ක කැම්පින් යනවා සහ මේ ළමයින්ට මාඩ් විදියට ඔය සර්වයිවල් කරන දේව කැම්පින් යන ඒවා මාරු විදියට අනික දැන් මෙහෙ දැන් අපි දන්නවා මෙහෙ ළමයි අවුරුදු 18 පෙන්නට පස්සේ අනිවාර්යෙන් මේ ආමියකට යන්න ඕන මාස 6ක් අවමය ආමියකට යන්න ඕන මේ අනිවාර්යෙන් මේ ළමයි ෆින්ලන්ඩ් නෑ මං හිතන්නේ ඒක ෆිනිෂ් එකට තියෙන ෆිනිෂ් ඉතින් නෑ ඉමිග්‍රන්ට් නැතුව ඇතිනේ ඉමිග්‍රන්ට්ස් ලට නෑ එතකොට ඒකත් එක්ක ඒ ළමයි මාරු විදියට ඩිසිප්ලින් ඔන්න එහෙනොත් දැන් මෙහි ළමයි මෙහි ඉන්න හැම මිනිස්සුම වෙලාවටට කරනනේ 99ක් විතර මිනිස්සු වෙලාවටට කරනවා මම හිතන්නේ ඒකත් හැදෙන්නේ ඒ වගේ මේ තමයි ඉතින් අර ඉස්කෝලේ කාලේ අර ගුරුවරුත් වෙලාවට එනවා එතකොට ළමයිනුත් ඒකට හැදෙනවා ඊට පස්සේ ආයේ මෙයාට ආමි ට්‍රේනින් එකක් තියෙනවා ඒක මේ ෆිනිෂ් ඒ කියන්නේ සිටිසන් අයට මේ අවුරුදු 18ට පස්සේ මේ අනිවාර්යෙන් පිරිමි ළමයින්ට ගෑනු ළමයින්ට කැමති නම් යන්න පුළුවන් පිරිමිලමට අනිවාර්යයෙන් ඔව් පිරිමිලමට අනිවාර්යයි අවුරුදු මේ මාස 6ක් අනිවාර්යයි සහ අවුරුද්දක් ඇතුළත තමයි මාස 6ක් අනිවාර්යයි තමන් කැමති නම් අවුරුද්දක් ඉන්න පුළුවන් ඒතර RSM කෙනෙක් විදිහට වෙලා ඉන්න පුළුවන් අනිත් තව තියෙනවා ඒගොල්ලන් දැන් හිතන්නකෝ ඒ කාරු හරි පිරිමි ළමෙක් ඉන්නවනේ එයාට මොකක් හරි මේ අසනීප තත්ත්වයක් මොකක් හරි තියෙනවා කියලා එයාට යන්න ඕනේ හැබැයි එයා වොලන්ටියරි කොහරි වැඩ කරන්න වොලන්ටියර් වැඩ කරන්න කොහරි මාස 6ක් අවුරුද්දක් ඒ වගේ තව දෙයක් කියන්න බෑ දැන් අපි මේ දැන් ළමයි ඉස්කෝලේ යනකොට දැන් ওই සමර් බ්‍රේක් එක ලඟ වෙන කාලේ තියෙනවනේ දැන් ඒ කියන්නේ ස්ප්‍රින්ග් එක ඉවර වෙගෙන එනකොට පොඩ්ඩක් ක්ලයිමේට් එක හොඳයි ඒ කාලේ මේගොල්ලන් ගොඩක්ම කරන්නේ මේ බයිසිකලෙන් ඒ කියන්නේ මේ අපි පාපැදියේ මේ යනවා හැමතැනම ඒ කියන්නේ ටීචර්ස්ලා ඒගොල්ලන් එක්ක යනවා ඒ කියන්නේ නේචර් ට්‍රේල්ස් වලට යනවා බයිසිකලේ ගිහලා ඒක නවත්තලා
නේචර් ට්‍රේල් එකේ යනවා. මමත් දැක පාර කර මේ ඉන්න පොඩි උන් ටිකක් එක්ක ටීචර්ස් ලැවිලා සම අර මේ නේචර් එල්ලක් අස්සේ මේ බාබකියු දානවා. ඔව් එහෙම බාබකියු දාන්න යනවා. ඊට පස්සේ ආය මේ ස්විමින් දැන් මෙහෙ ස්විමින් හෝල් එක තියෙන. ඒ කියන්නේ ස්විමින් කරන්න තියෙන ටිකක් දුර. එතකොට ඒකට මේ බයිසිකලේ පැදගෙන තමයි යන්නේ. එතෙන්ට. එතකොට ඒ කියන්නේ මෙයාලා මෙහෙ හැම ළමයෙකුටම බයිසිකල් පදින්න. බයිසිකල් පදින්න. ඔව්. ගෑනු ළමයි පිරිමි ළමයි කියලා අපේ ඉන්න ළමයි බයිසිකල් පදින්න බැරි. ඔව් ලංකාවේ. මේ හැම ළමයින්ට බයිසිකල් පදින්න උනාට අපේ ළමයි ඉන්නවා තාමත් බයිසිකල් පදින්න බැරි. ඒකනේ. හරි. ඉතින් මේ ওই ටික තමයි අපි අද කතා කරේ. මෙහෙ අක්කේ කාපෙන්ට්‍රි ඒ වගේ ස්කිල්ස් උගන්වනවද මේ ඉස්කෝලවල? ස්ටිචින් ඒ වගේ දේවල්? ඔව් මෙහෙ ඒවත් කියනනේ. ඒ කියන්නේ අපි අර අපිත් කරා ප්‍රාතාකු. අපිට ප්‍රාතාකූල ෆෘට් සලාඩ් හදන්න ගන්නවා. අපේ සර් කෙනෙක් හිටිය කාණු කපන්න අපිට ගන්නවා. ඒ වගේ මෙහෙත් තියෙනවනේ. ඔව් තියෙනවා. කොම්පෝස් වලවල් හදනවා. මෙහෙත් ඔය හැබැයි මෙහෙ හොඳට ටූල්ස් එක්ක ළමයින්ට ඔය කාපෙන්ට්‍රි ඒවත් උගන්වනවානේ. ඔව් මෙහෙ මේ ළඟදී මේ අපේ දුව එයා ග්‍රේඩ් 4 ඉන්නේ. මේ කී ටැග් එකක් හදලා තිබුණා මේ නිකන් රවුමක් වගේ කපලා එක. මං එහෙම මොකෙන්ද කැපුවේ කියලා. මේ ඉලෙක්ට්‍රික් සෝ එකකින්ද. පවර් ටූල් වලින් කරනවා. පවර් ටූල් එකකින්. ළමයින්ට ඒව කියලා දෙනවා. ඔව් ඒකක් දෙනවා මේ අපි පොඩි පෝටබල් මැෂින් එක කියන්නේ ස්විම් මැෂින් එක ඒව දෙනවා. ඔක්කොම ටූල්ස් දෙනවා. ළමයින්ට ඒවත් ස්කිලුත් කියලා දෙනවා. ඉතින් අපි ඔය ගෙදර වයර් එකක් හමුන ගන්න රාම ඒවත් ඉස්කෝලෙන් කියලා දෙනවානේ. ඔව් ඒක ඔක්කොම අර පොඩි ලයිට් එකක් පත්තු වෙන එකක් ඒක ඇතුලේ වයරින් කරලා එහෙම. නෙවන් කිව්වා එයා දැන් කාපෙන්ට්‍රි ගැන අහුවම මං කිව්වේ නැවක් ඩිසයින් කරලා හදනවා කියලා මේ ලී වලින්. ඔව් තාම ගෙනාවේ නැහැ ගෙදර. පැදගෙන එයි. නෑ. ඒ කියන්නේ එයාම ඇඳලා එයාම ඩිසයින් කරලා එයාම කපලා ඇත්තට මේ ඒවත් මරුයි තර ඒවත් එක්ක දැන් අපිත් හරි ආසනේ ඒ වගේ වැඩ කරන්න අපිට කරේ නෑ අපිට කරේ පාතාකුස ගස් ලැබුවා වුණා ගස් ලැබු කඩන්න කියනවා. ඔව් ගස් ලැබුවා ඉතින් පොර විකුණනවා. ගස් ලැබු කපලා ඒව ටික විකුණලා අපිට පොරාට එකෙන් අරන් දෙනවා. හැබැයි එයා වැඩිපුර අරන් යනවා. ඒ කියන්නේ තනි කර වංචාව. සිගිති පොළවල් නැද්ද මේ? මේ සිංගිති පොළවල් නෑ මේ පේරන්ට්ස් වගේ පොළවල් තමයි තියෙන්නේ. ඔය ෆන්ඩින් වලට. ඒ කියන්නේ ෆන්ඩ් රේසින් වලට තව එක ෆන්ඩ් රේසින් වලට කරනවා මේගොල්ලන් මේ දැන් සුපර් මාකට් තියෙනවනේ මේ ඒ කියන්නේ ඔය ප්‍රිස්මා වගේ ලොකු සුපර් මාකට් තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා මේ අර ස්ටොක් ගන්නවා කියලා. එතකොට මේ දැන් ක්ලබ් වල ස්ටොක් ගනිනවා. ඒ කියන්නේ ක්ලබ් වල අයටත් ඒක කරනවා. ක්ලබ් කියන්නේ ඔය දැන් මං කිව්ව ස්පෝර්ට්ස් ක්ලබ් වල අයටත් ෆන්ඩ් රේස් කරනවා. ස්ටොක් කවුන්ටින් වලට ගිහිල්ලා ඒකෙන් ගානක් කරනවා. ඒ කියන්නේ පේරන්ට්ස්ලා ගිහින් ගනිනවා. අපේ වල් ගැලුවා වගේ. ඔව් අන්න ඒ වගේ පේරන්ට්ස්ලා ගිහින් ගනිනවා. එතකොට ක්ලබ් එකට සල්ලි හම්බෙනවා. ඒ වගේ මෙහෙත් අර ඕගොල්ලෝ දැකලා ඇති ඔය ප්‍රිස්මා එකේ එහෙම අර ෆුඩ් ස්ටෝල් වගේ දාගෙන ඉන්නේ. ඔව් ළමයි කෑම විකුණන තැන් තියෙන මිනිමනි එකක් තිබ්බේ. අනේ ඒ අම්මලා කවුරු හරි tie ෆන්ඩ් රේස් කරනවා තමයි. පොඩි පොළ අපේ ලංකාවෙත් ඉතින් තියෙනවා. පොඩි පොළ ටීචර්ස්ලා ගිහිල්ලා අර ඔය පොඩි පොළවල් වලින් ටීචර්ස්ලා ළමයිව අන්දලා අර පොල් ගෙඩියම ගන්නවා පොඩියු ගන්නවා ටීචර්ස්ලා පොල් ගෙඩිය එළිය සිය ඇතුලේ විශ්සලා යනවා උරුංගා. ඔව් එහෙම තියෙන හැබැයි මේ ළඟදී මේ අර ඒ කියන්නේ ඒවන ළමයිම දාලා කරන්නේ මේ ඒ කියන්නේ සුද්ධ කරන්න කියලා මොකද්ද මේ එන්වයරන්මන්ටල් ඩේද කොහෙද කියලා මේ ළමයි සේරටිම ග්ලව්ස් අරන් එන්න කියලා ඔය හැම තැනම ගිහින් මේ කුණු ඇහිඳලා ඒ වගේ ඒවා කරනවා. ඉතින් ඒක ඉස්කෝලෙම ළමයි ටීචර්ස්ලා ගිහින් ඒව කළා කරනවා. හරි එහෙනම් ඉතින් අපි ගොඩක් කළා කතා කරලා දැන් පැයකට විතර ආසන්නයි කාලේ. අපි මුලින් විනාඩි 5කට කතා කරානේ. ඒ ටික අයින් කරාම පැයකට විතර එනේ. ඔව්. පැයකට අපි කතා කරා ඉතින් මේ ෆින්ලන්ඩ් වල පාසල් අධ්‍යාපනය අපි කැම්පස් ගැනත් කරලා දෙනවා. ෆින්ලන්තේ කැම්පස් අධ්‍යාපනය ගැනත් කරලා දෙනවා. ඒක ගැන අපි බලන්න පොඩ්කාස්ට් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඒ පොඩ්කාස්ට් එක. ඉතින් තැංක යු එකතු වුණාට සහ තැංක යු එකේ වාගේ වටිනා කාලය අපි ලබා දුන්නට. ඉතින් ඒක මම ඉක්මනට මතක් කරන්නම් අපේ ස්පොන්සර්ස්ලා. ඉතින් දාරා ඔටෝ පාර්ට්ස් වතුරට කෙම්පොන්නක් මේ වතුර තියෙන්නේ. වතුරනේ. දාරා ඔටෝ පාර්ට්ස් ලංකාවේ ජෙනුවින් ඔටෝ පාර්ට්ස් ගන්න තියෙන හොඳම තැන. අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් 077 941 51 මේ නම්බරේට WhatsApp message එකක් දාන්න. ඔයාලට ජෙනුවින් ඔටෝ පාර්ට්ස් සාධාරණ මිලට ගන්න පුළුවන්. ඒ වගේම අනිත් නිවුස් එක තමයි පබාෂ් ප්‍රියංකර සර්ගේ ෆිනිෂ් ක්ලාස් එක. ඔන්න ලංකාවේ කෙනෙක්ගෙන් මට ෆිනිෂ් කරන ගන්න පුළුවන් ඔන්ලයින් කෝස් එකක් තියෙනවා. පොඩි දෙයක් කරන් තියෙන 070 269 084 079 284 මෙන්න මේ නම්බරේට මෙතිරේ දිස්සන මෙන්න මේ නම්බරේට
WhatsApp message එකක් දානකොට අමතක කරන්න එපා යුරෝපා EUROPA කියන ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරලා දාන්න. නැත්නම් සර්ට කියන අපි ආව යුරෝපා YouTube channel එකෙන් බලලා කියලා. ඉතින් ඔයාලට discounted price එකට course එක ගන්න පුළුවන්. ඉතින් ඔය තමයි අපේ advertisement ටික. ඉතින් අන්තිමට කියන්න තියෙනකේ මේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත හරියට ගේන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක මගේ අදහස. මම ආණ්ඩුවට සපෝට් නැහැ. ගේන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව නෑ ඇත්තටම ලංකාවේ සිලබස් එක උනත් පරණ සිලබස් තියෙන්නේ. අපි ඒ වගේ නේද? ඉතින් අපි කැබිනට් ෂෆල් කරලා තිනවා. මේ අල්ලලා තියෙන. ඉතින් මේ මම ප්‍රාර්ථනා කරනවා මේ ලංකාවත් තවද දවසක මේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙන සහ ස්ට්‍රෙස් නැති නිදහසේ ඉගෙන ගන්න පුළුවන් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් මම ඇත්තටම ඉතින් මම දන්නවනේ ඔයාලා දන්නවා අධ්‍යාපන ඒවට මම ඒකට අධ්‍යාපනයකට බයින්නේ නැහැ. මොකද හේතුව ලංකා අධ්‍යාපනය ගැන තමයි අපි හදලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන අර ස්ට්‍රෙස් එක එහෙම දරා ගන්න හරි අමාරුයි. අර ළමයින්ම හැලෙනවා ඉස්කෝල වලින්. හැම ළමයාම ගන්න හරි ඉගෙන ගන්න පුළුවන් එක්කෙනාම ගිහලා එයා දෙයක් කරගත්තා නැත්නම් ගොඩක් ළමයි 120ක් විතර තමයි එකෙන් ගොඩ යන්නේ. 80ම ඉස්කෝලෙන් හැලෙනවා. ඒ තමන් එළියට යනවා. ඉතින් අර අපරාධ ඒවා මම හිතන්නේ ලංකාවේ තියෙන ජනගහනයත් වැඩි ඒවත් එක අපිට රිසෝසස් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම ලංකාවේ ළමයි මේ ගොඩක් දක්ෂයි. ඒ කියන්නේ ඒගොල්ලන් ගොඩක් ගුරුවරුත් මාරුදර කැපවීම වැඩ කරනවා. ගුරුවරු සහ ළමයි ඒ කියන්නේ ඒගොල්ලන් අර බයි නේචර් මේ ඒගොල්ලන්ට තියෙනවා ලොකු මේ කැපැසිටි එකක් ඇත්තටම. හුරු කරලා දෙන පොඩි කාලේ. ඔව් පොඩි කාලේ නම ඇත්තටම දැන් අපි උනත් මෙහෙ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒක. ඒ කියන්නේ අපේ ඇත්තටම දැන් අපි අධ්‍යාපන ස්ට්‍රෙස් එක මැද්ද ඉගෙන ගත්තට අපිට ලොකු කැපැසිටි එකක් තියෙනවා කියලා අපිට තේරෙනවා. මේ ඒ වුණාට අර ඇත්තටම දැන් ඕකේ අවුරුදු 18 වගේ ඒ කියන්නේ 16න් පස්සේ වගේ පොඩ්ඩක් අධ්‍යාපනයේ ටිකක් මේ අර ටිකක් මේ ලෝඩ් එක වැඩි වුණාට කමක් නැහැ. නමුත් අර පොඩි ළමයින්ට අවුරුදු ඔය ප්‍රයිමරි ලෙවල් එකේ ළමයින්ට නම් ඇත්තටම ඒක අනවශ්‍ය ශිෂ්‍යත්වය නම් ඕනෙම නැහැ. මේ ප්‍රයිමරි එඩියුකේෂන් එක කියන්නේ ලෝවර් සෙකන්ඩරි වගේ එනකන් ඇත්තටම එහෙම ලෝඩ් එකක් 9 වසර වෙනකන්වත් එච්චර ලෝඩ් එකක් නැතුව ළමයින්ට අධ්‍යාපනයේ නිදහසේ කරන්න පුළුවන් නම් ඇත්තටම ඔයිට වැඩිය ගොඩක් අර ක්‍රියේටිව් ළමයි බිහි වෙයි කියලා අපි හිතනවා. නිදහස් ළමෙක් බිහි වෙයි. ඔව් තව මේ ඒක ඇත්තටම ගුරුවරුන්ටත් ලොකු මානසික පීඩනයක් ඔය වගේ ඉතින් අර මේ ගොඩක් ලෝඩ් එක වැඩි වුණාම ඉතින් ඒක හොඳටම තේරෙනවා. අනිත් එක ඉතින් පොඩ්ඩක් පහසුකනුත් ඉතින් ඉස්කෝලවල වල තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අර අපි බලමු තව අනාගතයේ ලංකාවේ එහෙම වෙලා හොඳ මේකක් වෙයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න කියලා. අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් අක thank you. අපි ආයෙ දවසක හම්බෙමු මේ වගේ අධ්‍යාපන මාතෘකාවක් හරි මොකක් හරි මාතෘකාවක් කතා කරන්න. හම්බෙමු. අපි නැටුම් ගැන හරි කතා කරමු. මේ ඔයාලා බලන්න අපේ ෆිල්ලන් බ්ලොග් කියන ප්ලේලිස්ට් එකේ තියෙනවා මේ අක්කලා නටපු ෆිල්ලන්ඩ් ඇවිල්ලා නටපු නැටුමක් තියෙනවා සුපිරි බලන්න. ශ්‍රී ලංකන් ඩාන්ස් කල්චරල් ෂෝ එකකට නටපු ලස්සන නැටුමක් තියෙනවා. ඒකත් බලන්න. ඒක ළඟම ඇති පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එනවාගේ thank you. ජය වේවා. බොහොම ස්තුතියි ආවට. මේ එහෙනම් keep peace.